Hello app developers. අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා app development with Lahiro YouTube channel එකට. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ මෙන්න මේ වගේ movie app එකක් ඔයා කොහොමද Flutter වලින් develop කරන්න කියලා. ඉතින් මේ තියෙන්නේ අද අපි කතා කරන වීඩියෝ එක ඉවර වෙද්දී ඔයාට develop කරන්න පුළුවන් වෙන app එක. ඉතින් මේ app එක හදන විදිය මම ඔයාට A to Z කියලා දෙනවා. ඉතින් ඔයත් මේ වගේ app එකක් හදන විදිය ඉගෙන ගන්න කැමති නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි දැන් ලෑස්ති වෙන්නේ අපේ app එකේ development පටන් ගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Figma design එකක් තියෙනවා. ඉතින් මේ design එක මම පාවිච්චි කරනවා අපේ app එකේ base design එක විදිහට. හරි. එහෙමනම් මෙන්න මේක තමයි අපේ base design එක. එහෙනම් අපි ඒක දැන් පැත්තකින් තියමු. අපිට තියෙන ඊළඟ part එක තමයි අපේ Flutter project එකක් create කරන එක. ඉතින් අලුතෙන්ම Flutter project එකක් create කරන එක වෙනුවට මම මෙන්න මේ වෙලාවේ repository එකක් create කරගෙන තියෙනවා. Flutter movie app කියලා. ඉතින් ඔයා මෙන්න මේක clone කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ GitHub URL එක මම වීඩියෝ එකේ description එකේ දාලා තියන්නම්. ඔයා ඒකෙන් ගන්න. ඉතින් ඒ link එක ක්ලික් කරලා ගියාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට මගේ repository එක access කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙනවා code කියලා මෙන්න මේ කොළ පාට බටන් එක. ඉතින් ඔයා මේ කොළ පාට බටන් එක උඩ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාගෙන් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේකේ තියෙනවා මේ https SSH කියලා. ඉතින් මේකෙන් https කියන එක උඩ මේ විදිහට ක්ලික් කරලා ඔයාට මේ URL එකක් තියෙනවා. මේ URL එක copy කරගන්න. copy බටන් එක උඩ ක්ලික් කරලා ඉතින් ඊට පස්සේ ඔයා කැමති ෆෝල්ඩර් එකක් ඕපන් කරගන්න. ඔයා Windows ද Mac ද කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයා Mac එකක් නම් පාවිච්චි කරන්නේ ඔයාගේ මෙන්න මේ විදිහට new terminal එකක් ඕපන් කරගන්න. ඒ වගේම ඔයා Windows නම් පාවිච්චි කරන්නේ ඔයාගේ command prompt එක ඕපන් කරගෙන ඔයා type කරන්න git clone. ඉතින් මේ git clone කියන command එක ඔයා run කරන්න නම් ඔයාගේ laptop එකේ ඔයා අනිවාර්යයෙන්ම git install කරලා තියෙන්න ඕනේ. ඉතින් git install කරලා තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ git install කරලා නැත්නම් අනිවාර්යයෙන්ම install කරගන්න අමතක කරන්න එපා. ඉතින් git space clone space කියලා මගේ URL එක මෙන්න මේ විදිහට paste කරගන්න. අර අපි කලින් copy කරගත්තේ අන්න ඒක. ඊට පස්සේ මෙතන enter කරන්න. enter කරාගෙන් පස්සේ මේ විදිහට මගේ repository එක clone වුණා. හරි clone වුණාගෙන් පස්සේ මම VS Code එක මේ විදිහට open කරගන්නවා. ඒ වගේම VS Code එක open කරගෙන මෙන්න මේ new කියන folder එක ඇතුලේ තමයි Flutter movie app කියන එක create වෙලා තියෙන්නේ. එහෙනම් Flutter movie app කියන එක මම මේ විදිහට drag and drop කරගන්නවා මගේ VS Code එකට. ඉතින් ඊට පස්සේ අලුතෙන්ම මෙන්න මේ විදිහට terminal එකකුත් open කරගන්නවා. එහෙනම් ඔයා terminal එක open කරගන්න. ඊට පස්සේ ඔයා run කරන්න ඕනේ Flutter pub get කියලා. එහෙනම් Flutter pub get කියලා run කරගන්න. ඊට පස්සේ අපි යම් ප්‍රොජෙක්ට් එක ඇතුළට ඊට පස්සේ මම යනවා lib folder එකට main.dart. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක මම දැන් run කරගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයා බලන්න ඔයාගේ හරි device එක select කරලාද තියෙන්නේ කියලා. ඉතින් මගේ device එක බලා ගන්න ඔයාලට පුළුවන් ඔයාගේ VS Code එකේ දකුණු පැත්තේ යටම මෙන්න මේ විදිහට මගේ නම් නම තියෙන්නේ Lahirus iPhone කියලා. එහෙනම් මගේ iPhone එක තමයි connect වෙලා තියෙන්නේ. ඉතින් මට ඕනේ යන්නේ මෙන්න මේ simulator එකට connect කරගන්න. එහෙනම් මම ආයෙමත් මේ Lahirus iPhone කියන එක උඩ මේ විදිහට click කරනවා. click කරාගෙන් පස්සේ ඔයාලට මේ විදිහට එනවා list එකක්. මේ list එකේ ඔයාලට බලා ගන්න පුළුවන් new pro කියලා තියෙනවා. එහෙනම් මේ new pro කියන එක තමයි මගේ simulator එක. එහෙනම් මගේ project එක මම මෙන්න මේ විදිහට run කරගන්න. එහෙනම් මම දෙනවා start debugging කියලා. එහෙනම් අපි start debugging කියලා දීලා බලමු. එහෙනම් project එක run වෙනකන් මට තියෙන ඊළඟ වැඩේ තමයි මම යනවා මේ assets folder එකට. ඉතින් assets folder එක ඇතුලේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට images දෙකක් තියෙනවා. ඉතින් මේක local asset එකක් නේ. ඉතින් මේක access කරනවා නම් අපි අනිවාර්යයෙන්ම අපේ pubspec.yaml file එකේ mention කරන්න ඕනේ. එහෙනම් මම යනවා මගේ pubspec.yaml file එකට. ඒකේ line 61 මගේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට assets කියලා section එකක් තියෙනවා. ඉතින් මේ assets කියන section එකට මම දෙන්න යන්නේ මගේ images තියෙන path එක. එහෙනම් මෙන්න මේ විදිහට මම assets කියලා දෙනවා. assets slash. ඉතින් මේ assets slash කියලා දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් assets folder එක ඇතුලේ තියෙන හැම image එකම access කරන්න. එහෙම නැත්නම් ඔයාලට one by one මෙතන mention කරන්න පුළුවන්. ඉතින් මම නම් කරන්නේ මෙන්න මේ විදිහට assets slash කියලා mention කරලා තියෙන හැම image එකම ලේසියෙන්ම access කරන එක. ඉතින් ඔන්න අපේ project එක fail වෙලා තියෙනවා. මොකද වැරදි image එකක් මේ අපි run comment කරද්දි තිබ්බ image එක අපේ project එක හොයාගන්න නැහැ කියලා. එහෙනම් අපි ආයෙ project එක run කරමු. ඒකට මම යනවා ආයෙමත් lib folder එකේ main.dart file එකට. එහෙනම් project එක මෙන්න මේ විදිහට run වෙන්න ගත්තා. ඉතින් project එක run වෙනකන් මම ආයෙමත් lib folder එකේ තව folders දෙකක් create කරගන්නවා මේ වෙලාවේ. අපි පළවෙනි එකට නම දෙමු මේ වෙලාවේ pages කියලා. ඉතින් මෙන්න මේකේ තමයි අපේ app එකේ කියන්නේ අපේ මේ movie app එකේ හදන pages ටික තියෙන්නේ. ඊට පස්සේ අපේ reusable widget ටික දාන්න මම create කරනවා
widgets කියලා තව මෙන්න මේ වගේ ෆෝල්ඩර් එකක්. හරි ඊට පස්සේ මෙන්න මේ pages එක ඇතුලේ මම අලුතෙන්ම හදනවා තව ෆයිල් එකක්. අපි මේකට නම දෙමු home කියලා. මොකද අපේ home එක තමයි අපි මෙතන හදාගන්න යන්නේ. home_page.dart හරි. ඔන්න නම් ඒ අතරතුර අපේ Flutter project එක run වෙලා තියෙනවා. ඉතින් දැන් home page එකේ මම create කරගන්න යනවා stateful widget එකක්. එහෙනම් st කියලා මගේ type කරාට පස්සේ මෙන්න මේ විදිහට suggest වෙනවා. මගේ stateful widget එකක්ද stateless widget එකක්ද කියලා. එහෙනම් මම click කරනවා මෙතන stateful widget කියලා. ඊට පස්සේ මම මෙන්න මේ name එක rename කරනවා home page කියලා. හරි එහෙනම් home page කියලා rename කරා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒත් මෙතන error එකක් පෙන්වනවා. ඒකට හේතුව තමයි අපි material.dart කියන Flutter import statement එක add කරගෙන නැහැ. එහෙනම් මේක උඩ click කරලා මෙන්න මේ stateful widget කියන keyword එක උඩ click කරලා මෙතන එනවා කහ පාට button එකක්. මේ button එක උඩ click කරාට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට options කිහිපයක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් මම මේ වෙලාවේ දෙන්නේ මෙන්න මේ විදිහට Flutter material.dart කියන එක. එහෙනම් අපේ error එක මේ විදිහට missing වුණා. හරි දැන් error එකක් නැහැ. ඒ වගේම ඊළඟ දේ තමයි මෙන්න මේ home page එක. ඉතින් page එක ඉතින් මෙතන අපි දැනට මෙන්න මේකේ return වෙලා තියෙන container එක ඒ වෙනුවට මම scaffold widget එකක් add කරගන්නවා. ඉතින් මේ scaffold widget එක add කරගන්න හේතුව තමයි අපිට ඕන වෙන්නේ page එකක් හදාගන්න. ඉතින් මේ scaffold widget එක පාවිච්චි කරලා අපේ home එකට ඕන වෙන basic properties ටිකට අපිට ලේසියෙන්ම define කරගන්න පුළුවන්. හරි එහෙනම් අපි ආයෙමත් යන් design එකට. ඉතින් design එකේ අපිට බලා ගන්න පුළුවන්. මම ඉන්න ඔයාලත් එක්ක share කරන්නම්. මේකේ තියෙනවා background එකේ color එක නිකන් black. ඊට පස්සේ මෙන්න මේ විදිහට colors දෙකක් තියෙනවා. මේ color එකයි මෙන්න මේ color එකයි. ඉතින් මේ colors දෙක තමයි මම අර කලින් create කරගත්ත මගේ git repository එකේ තිබ්බ project එකේ මම දාලා තිබුණේ. අපි දැන් ලෑස්ති වෙන්නේ මේ background එක create කරගන්න. ඉතින් ඒකට scaffold widget එකේ ඔයා දන්නවනේ body කියලා property එකක් තියෙනවා. එහෙනම් මේ body කියන property එක මම පාවිච්චි කරලා මේකට මම ඉස්සල්ලාම දෙනවා stack widget එකක්. ඉතින් stack widget එකක් දෙන්න හේතුව තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ආයමත් design එකට ගියොත් මේකේ background එකේ මේ images දෙක add කරගන්න ඕනේ background color එක තියෙනවා. ඊට පස්සේ මෙතන මේ තව image එකක් තියෙනවා. ඉතින් මේ design එක හදාගන්න මට stack widget එකක් තමයි ඕනි වෙන්නේ. හරි එහෙනම් stack widget එකේ මම ඉස්සල්ලාම background color එකක් add කරගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි background color එකක් add කරගමු. ඉතින් ඒකට මට ඕනි වෙනවා add කරගන්න තව widget එකක්. මොකද අපි add කරගන්න background color එක සම්පූර්ණ screen එකටම set වෙන්න ඕනි. හැබැයි ඊට ඉස්සෙල්ලා අපිට කරන්න තව පුංචි වැඩක් තියෙනවා. මම ආයෙමත් යන්න design එකට. design එකට යන්න ඉස්සෙල්ලා අපිට මෙන්න මේ home page කියන name එක copy කරලා අරගෙන අපිට යන්න වෙනවා main.dart file එකට. main.dart file එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ line 37 ඉඳන් මගේ තියෙන code එක මට ඕනි වෙන්නේ. ඉතින් ඒ ඕන නැති codes අපි තියාගන්නේ මොකටද? අපි ඒක අයින් කරලා දාමු. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ line 16 ඉඳලා line 30 වෙනකන් තියෙන code එකක් මට ඕනි වෙන්නේ නැහැ. එහෙනම් මම මේ code එකත් අයින් කරගන්නවා. අයින් කරගෙන මගේ මෙන්න මේ home page කියන widget එක මෙන්න මේ වෙලාවේ මේ material app කියන root widget එකේ home property එකට මම pass කරනවා. pass කරලා ඇයි මේ error එකක් තියෙන්නේ? ඉතින් error එකක් තියෙන්න බෑ මොකද අපි මේක import කරගත්තේ නැහැ. එහෙනම් මම ආයෙමත් import කරගන්නවා. හරි එහෙනම් error එක ගියා. අපි ආයෙමත් project එක run කරලා බලමු. එහෙනම් project එක run වෙනකන් මම ආයෙමත් පොඩ්ඩක් design එක බලනවා. හරි ඊට පස්සේ අපි වැඩ පටන් ගමු. එහෙනම් ඔන්න අපිට ඕනි page එක මේ වෙලාවේ load වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ දැන් පෙන්වන්නේ අපේ home page එක. එහෙනම් ඉස්සල්ලාම මට ඕනි වෙනවා position widget එකක් add කරගන්න. ඉතින් position ඒ වගේම මට මේ add කරගන්න position widget එක සම්පූර්ණ width and height එක cover වෙන්න ඕනි. එහෙනම් මම දෙනවා position.fill කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ fill කියන එක පාවිච්චි කරලා අපිට ලේසියෙන්ම සම්පූර්ණ page එකටම මේක set කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි එතන මම මෙලා color එකක් add කරගන්න යන්නේ මේ color එක මට සම්පූර්ණ screen එකටම set කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මම මෙතන add කරගන්නවා container එකක්. ඉතින් container එකක් add කරගෙන container එකේ color එක black කියලා දෙනවා. ඔන්න අපේ සම්පූර්ණම screen එක black වුණා. හරි ඊට පස්සේ ඒක black වුණා. ඊට පස්සේ අපි බලමු ආයෙම save කරලා ඊට පස්සේ මට ඕනි වෙනවා add කරගන්න
කොලම් විජිට් එකක්. ඇයි කොලම් විජිට් එකක් ඇඩ් කරගන්නේ? ඉතින් ආයෙමත් ඩිසයින් එකට ගියොත් ඉතින් ඩිසයින් එක අපිට මෙන්න මේ විදිහට ටෙක්ස් කිහිපයක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ what would you like to watch search field එක ඊට පස්සේ මෙන්න මේ විදිහට page view ටිකක් තියෙනවා. ඉතින් මේ ටික ඇඩ් කරගන්න තමයි මම කොලම් එකක් ඇඩ් කරගන්නේ. හරි එහෙමනම් අපිට තව ඊට ඉස්සෙල්ලා තව position widget එකක් ඇඩ් කරගන්න අමතක වුණා. මොකද මේවා දන්නවනේ අපි ඇත්තටම මේ අපේ තියෙන assets දෙක bg1 bg2 කියලා. ඉතින් ඒක ඇඩ් කරගන්න මම මේ වෙලාවේ මේ විදිහට කමා එකක් දාගෙන මම දෙනවා position ඊට පස්සේ අපි දෙමු මේ position එක වෙන්න ඕනේ image.assets ඊට පස්සේ අපි දෙමු assets bg1 කියලා assets bg1.png හරි ඔන්න එහෙනම් මේක ඇඩ් කරා විතරයි UI එක පොඩ්ඩක් එහා මෙහා වුණා. හරි එහෙනම් අපි බලමු ඇයි එහෙම වුනේ කියලා. ඒතකන් මම තවත් අපිට විජිට් එකක් තියෙනවා ඇඩ් කරගන්න. ඒකත් ඇඩ් කරගන්න එහෙනම් position ඊට පස්සේ bg2 ඔන්න එහෙනම් bg1 bg2 කියන දෙකම දැන් ඇඩ් කරගෙන තියෙන්නේ. අපිට දැන් තියෙන ඉෂුව එක තමයි මම කලින් කිව්වා මෙන්න මේ position.fill පාවිච්චි කරලා සම්පූර්ණ width and height එක ගන්නවා කියලා. හැබැයි පුංචි දෙයක් කියන්න අමතක වුණා. ඒ තමයි මේ position.fill එක පාවිච්චි කරලා අපිට ගන්න පුළුවන් අපේ මේ තියෙන assets වල, يعني අපේ තියෙන widgets වලට, ඒ කියන්නේ අපි දීලා තියෙන widget වල height එකට set වෙන්න විතරයි. හැබැයි මේක full width එකම ගන්න ඕනේ නිසා මම මේ වෙලාවේ මෙන්න මේ stack widget එක wrap කරනවා. මෙන්න මේ විදියට size box එකකින් size box dot මේකේ තියෙනවා expand කියලා. එහෙනම් expand කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට full width එක ගන්න පුළුවන් වුණා. හරි එහෙමනම් මම ආයෙමත් යනවා design එකට. ඉතින් design එකට ගිහිල්ලා හරි අපිට මේක පොඩි adjustment එකක් කරගන්න ඕනි වෙනවා. ඒ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න red වලට හුරු කලයක උඩ තියලා ඊට පස්සේ මෙන්න මේ ඒ කියන්නේ මේ කොළ පාට වගේ හුරු කලයක ටිකක් පල්ලෙහාට අරගන්න ඕනි වෙනවා. හරි එහෙමනම් ඒකට මම මේ වෙලාවේ පාවිච්චි කරනවා මේ bg2 කියන එකේ position widget එක ඇතුළට ගිහිල්ලා මම දෙනවා top එක අපි සාමාන්‍යයෙන් දෙමු 300ක් නෑ අපි 250ක් වගේ දෙමු. ඊට පස්සේ අපි දෙමු right එක අපි right එක minus ගානක් දෙමු. මොකද මේ image එකේ size එකට set වෙන්න තියෙන්නේ ඒ කියන්නේ full width එක set වෙනවා. එහෙනම් අපි පොඩ්ඩක් මේකේ කැලලක් අපිට මේ වෙලාවේ ඕනේ ඉන්නේ. එහෙනම් මම minus 100ක් වගේ දෙනවා. ඒ කියන්නේ එතකොට right එකේ ඉඳන් තව ටිකක් ඇතුළට මේක ගන්නවා. අපි 150ක් වගේ කරලා බලමු. එහෙනම් මෙන්න මේ විදිහට 150ක් කරා. හරි එහෙනම් මේක ටිකක් shape හරි එහෙමනම් මෙන්න මේ ඩිසයින් එක ටිකක් මෙන්න මේ කලර් එක කැපිලා පේනවා වැඩි වගේ. ඒ හින්දා මට ඕනි වෙනවා මේක උඩින් තව ඕවර්ලේ කලර් එකක් ඇඩ් කර ගන්න. හරි එහෙනම් අපි ඕවර්ලේ කලර් එකක් මේ විදිහට ඇඩ් කරගමු. ආයමත් position.fill ඊට පස්සේ අපි දෙමු container එකක්. ඊට පස්සේ අපි මේකට පාවිච්චි පාස් කරමු මෙන්න මේ විදිහට black color. හරි black එක apply උනේ නැහැ. ඊට පස්සේ අපි දෙමු black dot with opacity. අපි මේකට දෙමු සාමාන්‍ය 0.5ක් වගේ. හරි ඊට පස්සේ project එක මේ විදිහට restart කරලා බලමු. හරි එතනින් ඒක apply වෙන්නේ නැහැ. ඉතින් මම ආයෙ ටිකක් මෙතෙන්ට අරන් apply කරනවා. හරි එතකොට ඒ කියන්නේ අපි තියෙන order එක අවිනාශ කළා. මම මෙන්න මේ විදිහට position එකේ පල්ලෙහාටම ගියා line 30කට add කරාට පස්සේ මේ විදිහට color එක update වුණා. හරි එහෙනම් ආයෙමත් යන design එකට. ඉතින් design එකේ ඊළඟට අපිට තියෙන්නේ what would you like to watch කියන text එක. එහෙනම් ඒ ටික add කරගන්න මෙතනින් එහාට මම add කරගන්නවා column widget එකක්. ඉතින් දැන් column widget එක පාවිච්චි කරලා අපිට ලේසියෙන්ම මේ ටික කරගන්න පුළුවන්. එහෙනම් මම දැන් add කරනවා text widget එකක්. text widget එකට අපි දෙමු what would you like to watch. අපි මේකේ text style එක change කරමු. style
text style අපි දෙමු colors.white හරි. ඔව් එහෙනම් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ white color එක තියෙනවා. එහෙනම් අපි මේකේ font size එකත් පොඩ්ඩක් වෙනස් කරගමු. font size එක සාමාන්‍යයෙන් 50ක් වගේ දීලා බලමු. 50ක් අපිට වැඩි. අපි ඒක සාමාන්‍යයෙන් 40කට වගේ change කරගමු. 35කට හරි. ඊට පස්සේ අපිට මේක සම්පූර්ණ ටෙක්ස්ට් එක බලා ගන්න බෑ. ඒකට සොලියුෂන් එකක් විදිහට මම කියනවා අපි size box එකක් add කරගමු. මෙන්න මේ විදිහට size box height 20 කියලා මේ විදිහට අපි දීලා බලමු. හරි. ඊට පස්සේ මේ ටෙක්ස්ට් එක අපිට මේ වෙලාවේ center කරගන්න ඕනේ. ඉතින් මේ center කරන්න මම මේ වෙලාවේ පාවිච්චි කරනවා මෙන්න මේ line 35 තියෙන්නේ column widget එකක්. ඉතින් මේ column widget එක මම wrap කරනවා තව center widget එකකින්. හරි. ඉතින් දැන් center වුණා. ඊට පස්සේ අපි ආයේ design එක බලමු. ඉතින් design එකේ තව ටිකක් මම හිතනවා මෙන්න මේ size box එකේ height එක වැඩි වෙන්න ඕනේ කියලා. ඉතින් මම dynamic විදියට height එක ගන්න මේ විදියට size ඊට පස්සේ size ඊට පස්සේ media query dot of size කියලා තමයි device size එක ගන්න. එහෙනම් device size එක අරගෙන අපි මේක වැඩි කරමු. device size dot height වැඩි කිරීම 0.3. ඔව් ඒක වැඩි. අපි සාමාන්‍යයෙන් 1.5ක් වගේ දෙමු. හරි 0.15. ඒත් වැඩි. අපි එකක් කියලා දෙමු. ඔන්න එහෙනම් හරි. ඊට පස්සේ අපිට ඕනි වෙනවා මේකට font weight එකක් add කරගන්න. font weight dot bold. එහෙනම් font weight එකක් මේ විදිහට add කරගත්තා. හරි. ඊට පස්සේ අපිට තියෙනවා මේකේ යටින් add කරගන්න තව search field එකක්. හරි. ඊට පස්සේ එහෙනම් අපි search field එක add කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් add කරගමු text form field. අපි text form field එක text field එක පාවිච්චි කරමු. මොකද මේකට අපිට form එකක් ඕනි වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ තියෙනවා decoration කියලා property එකක්. ඉතින් ඒකට අපිට පාවිච්චි ගන්න පුළුවන් input decoration. ඉතින් අපි මෙතෙන්ද ඕනේ field true. ඊට පස්සේ fill color එක white. ඉතින් white දීලා මම මේ විදියට add කරගන්නවා padding widget එකක්. හරි padding එක add කරගත්තා. ඊට පස්සේ ඔයාලට දෙන්න ඕනේ hint text එක search. අපි search කියලා මෙතනින් dot තුනකුත් දෙමු. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් prefix icon එක. prefix icon එක dot search. ඊට පස්සේ board එක. ඉතින් board එක අපි කියනවා මෙන්න මේ විදිහට circle කරන්න කියලා. හරි. ඊට පස්සේ මේ color එක පොඩ්ඩක් අපි එහා මෙහා කරලා බලමු අපේ design එකට set වෙන්න. හරි. design එකට set වෙන්න අපි දැන් 30 ටික තව පොඩ්ඩක් වෙනස් කරලා බලමු. white සාමාන්‍යයෙන් 60ක් වගේ දීලා බලමු. ඔව් 60 වැඩි. අපි සාමාන්‍යයෙන් 54ක් 38කට මම shape කරනවා. එහෙනම් මේ තියෙන්නේ අපේ text field එකේ. ඉතින් මේකේ තමයි අපි search කරන්නේ. ඉතින් search කරලා අපි මෙතන button එකකුත් දෙමු. search ඒ කියන්නේ search එක complete වුණාට පස්සේ click කරන්න. ඉතින් ඊට පස්සේ අපිට මේ result එක බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් මම මේක මේ වෙලාවේ wrap කරනවා row widget එකකින්. එහෙනම් මෙන්න මේ text field කියන උඩ cursor එක තියලා මම click කරනවා මෙන්න මේ කහ පාට bulb icon එක. ඊට පස්සේ මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් wrap with row row එකකින් wrap කරලා මම මෙතනට icon එකක් දෙනවා. icons dot search. හරි. color එක white. ඒ වගේම මෙන්න මේ text field එක wrap කරගන්නවා ආයමත් expanded widget එකකින්. හරි. එහෙනම් අපි ආයමත් project එක මේ විදිහට restart කරමු. හරි. මොකද්ද මේ error එකක් එන්නේ? rendering අවුලක්. ඒ කියන්නේ මොන හරි හරි. ඇත්තටම අපි කලින් අපි wrap කරලා තිබ්බේ නෑනේ මෙන්න මේ text field expanded එකකින්. ඒ හින්දා තමයි අර error එකක් console එකේ ආවේ. දැන් අපි wrap කරලා තියෙන නිසා අවුලක් නැහැ. ඉතින් ඔන්න මේ icon කියන එක මම ආයෙමත් wrap කරගන්නවා මෙන්න මේ container widget එකකින්. ඉතින් මේ container widget එකකින් wrap කරගෙන මම මේකට decorations ටිකක් add කරගන්නවා. අපි add කරගමු box decoration. border radius එක අපි සාමාන්‍යයෙන් 10ක් දෙමු. හරි. ඊට පස්සේ අපි මේකට padding එකක් add කරගමු.
padded jeanset.all 10ක් කියලා දෙමු. ඊට පස්සේ අපි මේකට color එකකුත් දෙමු. color හරි 38 වගේ අවුලක් නැහැ. එහෙනම් තව padding එක තව ටිකක් වැඩි කරගන්න වෙනවා. අපි 20ක් කරමු. 20 වැඩි සාමාන්‍යයෙන් 18ක් 16කට වගේ එක ලිමිට් කරමු. ඊට පස්සේ මේ දෙක අතර අපිට පොඩි size box එකක් add කරලා පොඩි space එකක් තියන්න වෙනවා. හරි size box width එක 10යි. හරි ඊට පස්සේ මේ විදිහට save කරගමු. හරි එහෙනම් අපේ search field එකත් හරි. එහෙනම් කවුරු හරි user කෙනෙක් මෙන්න මේ search enter කරලා, ඒ කියන්නේ මොන හරි query enter කරලා මේක උඩ click කරාට පස්සේ ඉතින් අපිට search result බලා ගන්න පුළුවන් වෙන්න ඕනි. හරි එහෙනම් මම හිතනවා අපි මේකේ දීලා තියෙන 10නේ අපි ඒක පොඩ්ඩක් 20 කරලා බලමු මොකද වෙන්නේ කියලා. හරි 20 25ක් කර වගේ change කරමු. ඊට පස්සේ මෙතනත් අපි දීලා තියෙන්නේ සාමාන්‍යයෙන් 10නේ. අපි ඒකත් 25කට change කරමු. හරි ඊට පස්සේ මේක උඩ click කරද්දී දැන් search වෙන්න ඕනේ. ඉතින් අපිට ඊළඟට තියෙන වැඩේ තමයි හැබැයි පොඩ්ඩක් ඉන්න. ඊට ඉස්සෙල්ලා අපිට මේ ආපු ස්පේස් එක තව ටිකක් මදි වගේ අපි මේකට ඩයිනමික් විදිහටම දෙමු. සෝරි. අතරම ස්පේස් එක මදි තමයි. මොකද ස්පේස් එක කියන්නේ වැඩි වෙන්න විදිහක් නැහැ මේ සර්ච් ෆීල්ඩ් එකත් මෙන්න මේ ටෙක්ස්ට් එකත් අතර. ඒකට හේතුව තමයි මම ඇඩ් කරගෙන තියෙන සයිස් බොක්ස් එකට විඩ්ත් එකක්. ඉතින් අපි මේකට ඇඩ් කරන්න ඕනේ height එකක් නේ. එහෙනම් height එකත් අපි ඩයිනමික් විදිහට ගමු. size.height 0.5. හරි ඒක වැඩි. අපි 0.3කට වගේ අඩු කරගමු. හරි ඊට පස්සේ ඔන්න 0.3කට අඩු කරගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ තියෙන මෙන්න මේ ඒ කියන්නේ movies ටික API එකෙන් load කරලා පෙන්නන එක. අපි එහෙනම් ඒ part එකට යන්න. හරි එහෙනම් අපි UI develop කරන එක පොඩ්ඩකට නතර කරලා අපි දැන් ලෑස්ති වෙන්නේ අපේ app එකට ඕනි වෙන APIs ටික හදා ගන්න. ඉතින් ඒකට මට අලුතෙන් තව folders කිහිපයක් හදා ගන්න වෙනවා. අපි මේ folders ටික හදාගෙනම එහෙනම් මේ lib කියන එකේ මම create කරන තව folder එකක් models කියලා. එහෙනම් අපේ data models ටික represent කරන තමයි අපි මේ model කියන folder එක හදාගන්න. ඊට පස්සේ අපිට තව folder එකක් ඕනි වෙනවා services කියලා. ඉතින් මේ services කියන එකේ තමයි තියෙන්නේ අපේ app එකේ තියෙන API services ටික. එහෙනම් මේකේ ෆයිල් එකකුත් අපි හදාගමු. API_services .dart අපි s අකුර අයින් කරමු service.dart. ඊට පස්සේ අපිට ඕනි වෙනවා තව core කියලා folder එකක්. ඉතින් අපේ app එකේ තියෙන constants වගේ දේවල් මෙන්න මේ core කියන folder එක ඇතුලේ තමයි මම තියාගන්නේ. හරි ඊට පස්සේ අපිට ඒ ටික තමයි ඕනි වෙන්නේ. එහෙමනම් අපි දැන් ලෑස්ති වෙන්නේ constant.dart කියන ෆයිල් එක dart ෆයිල් එක create කරලා අපේ ඒ කියන්නේ අපිට දැන් අපේ තියෙන resources ටික store කරලා තියාගන්න. අන්න ඒ ටික add කරගන්න. එහෙනම් මෙන්න මේ විදියට constants.dart කියලා ෆයිල් එකක් create කරගන්න. හරි අපි එහෙමනම් දැන් මේ folders එහෙම create කරලා ලෑස්ති වෙන්නේ අපේ API එකෙන් data ගන්නනේ. ඉතින් අපි දැන් data ගන්න ලෑස්ති වෙන්නේ මෙන්න මේ වෙලාවේ මෙන්න මේ TMDB මෙන්න මේ URL එකට ගිහිල්ලා මේ වෙබ්සයිට් එකෙන් තමයි අපි data ටික ගන්නෙ. ඉතින් මේක පාවිච්චි කරලා අපිට පුළුවන් movie data ලේසියෙන්ම ගන්න. ඉතින් මේකේ free version එකක් තමයි අපි දැන් පාවිච්චි කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේ හරහා අපිට පුළුවන් වෙනවා එක එක category ඒ කියන්නේ recommendations, popular movies මේ වගේ ගොඩක් දේවල් මේ API එක හරහා ගන්න. හරි එහෙමනම් අපි දැන් මේකේ account එකක් create කරමු. ඉතින් මේ account එක create කරන්න ඔයා මෙන්න මේ විදිහට වඩ ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ උඩම තියෙනවා login කියලා. මේ login කියන එක උඩ click කරන්න. ක්ලික් කරාගෙන් පස්සේ හරි මාව නම් redirect වෙන්නේ මගේ කලින් create කරලා තියෙන account එකට. ඉතින් මම තව browser එකක් අරගෙන ඔයාලට පෙන්නන්නම් කොහොමද ඔයාගේම account එකක් හදාගන්නේ කියලා. හරි මේ විදිහට ඔයා කැමති browser එකට ගිහිල්ලා මේ විදිහට මේ link එක paste කරන්න.
පේස්ට් කරාගෙන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට දකුණු පැත්තේ තියෙනවා login කියලා දකුණු පැත්තේ උඩම. ඉතින් මේ login කියන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාගෙන් පස්සේ ඔයාලට log වෙන්න වෙනවා. ඉතින් ඔයාලට log වෙන්න account එකක් නැත්නම් ඔයාලට මෙතන තියෙනවා මේ click here කියලා මේ click here කියන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයාලට තියෙන්නේ ඔයාගේ username එක ඊට පස්සේ password එක ඊට පස්සේ password එක confirm කරලා ඔයාගේ email එක දීලා මෙන්න මේ sign up කියන button එක උඩ click කරන්න. හරි එහෙමනම් ඔයත් ඒ විදිහට sign up වෙන්න. ඊට පස්සේ sign up වුණාට පස්සේ ඔයාගේ email එකත් confirm කරන්න. confirm කරාගෙන් පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ account එකට log වෙන්න. ඉතින් අපි මේ ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේකේ තියෙනවා අපි ආයෙමත් යන reference වලට API support form මේ තියෙන API link අපි API link කියන එක click කරමු API link කියන එක click කරාට පස්සේ මට නම් පෙන්නන්නේ මගේ හදාගත්ත API එක. ඉතින් මම ඔයාලට ආයෙමත් account එකක් හදලා පෙන්නන්නම් කොහොමද මේකේ API key එක ගන්න කියලා. මොකද අපිට මේකේ පුංචි step ටිකක් follow කරන්න තියෙනවා. එහෙනම් login එකට යන්න. ඊට පස්සේ ඔයාගේ click here දෙන්න. ඊට පස්සේ ඔයාගේ username එක දෙන්න. මම දෙනවා app dev with lahiru. හරි ඊට පස්සේ ඔයා කැමති password එකක් දෙන්න. ඊට පස්සේ password එක confirm කරන්න. ඊට පස්සේ ඔයාගේ email එක දෙන්න. මම දෙනවා biztechlahiru@gmail.com. ඊට පස්සේ මේ විදිහට sign up වෙනවා. ඊට පස්සේ එනවා මෙන්න මෙතන human verification කියලා. එහෙනම් bean කියලා දෙන්න. ඉතින් මට නම් කියන්නේ hat එකක් තෝරන්න කියලා. එහෙනම් අපි මේ විදිහට තියෙන ටික තෝරමු. හරි මේකත් hat එකක් වගේ අපි බලමු. ඊට පස්සේ confirm හරි correct. ඊට පස්සේ account verification එකක් ඉල්ලනවා. එහෙනම් මෙතන click කරන request හරි අපි email එකට ගිහිල්ලා බලමු verification එකක් ඇවිල්ලා තියෙනවද කියලා. ඔයත් යනවා දීපු email එකට. හරි ඊට පස්සේ මේ email එකට මෙන්න මේ වගේ verification එකක් ඇවිල්ලා තිනවා. මම දෙනවා activate my account කියලා. හරි ඊට පස්සේ මොන්න username එකයි password එකයි දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ login කියන button එක උඩ click කරන්න. click කරාගෙන් පස්සේ ආව මෙන්න මේ වගේ page එකකට එනවා. ඉතින් ඒකට ආවට පස්සේ අපිට දැන් තියෙන්නේ APIs වලට request කරන්න. ඉතින් මම ආයෙමත් යනවා මෙන්න මේ page එකට. ඊට පස්සේ මම copy කරගන්නවා API settings. browser එකේ මේ විදිහට paste කරලා අපි බලමු. හරි. ඔයාගේ යන්න ඕනේ මෙන්න මේ විදිහට මේ URL එක settings/api. ඒ ගියාට පස්සේ ඔයාලට තියෙනවා request an API key. එහෙනම් click here කරන්න. ඊට පස්සේ ඔයා යන්න developer කෙනෙක් විදිහට. ඊට පස්සේ මේ විදිහට පල්ලෙහාට scroll කරන්න. ඔයාලට ලොකු agreement එකක් තියෙනවා. ඉතින් මේක accept කරන්න. accept කරලා මෙතන ඔයාගේ application එක type එක select කරන්න mobile application. ඊට පස්සේ මම නම් මේ වෙලාවේ දෙනවා movie app demo කියලා. Flutter movie app demo කියලා. Flutter movie app demo. ඊට පස්සේ application URL එක කියලා නේද. අතරම මම මේ වෙලාවේ මගේ application URL එකක් නැහැ. මොකද අපේ app එක ගන්න හදන්නේ තාම මේක publish කළම නවත් නැහැ නේ. එහෙනම් මම දෙනවා app masterinstitute.com. ඉතින් ඔයාලටත් තියෙන මොන හරි domain එකක් හරි ඔය මොකක් හරි URL එකක් මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ මම දෙනවා Flutter API demo කියලා. Flutter API demo. ඊට පස්සේ මගේ name එක දෙනවා lahiru. ඊට පස්සේ සම්පත්. හරි ඊට පස්සේ ඔන්න phone number එකත් enter කරන්න එනවා. phone number එකත් දෙමු. ඊට පස්සේ address එකක් දෙමු. address එක නම් මම වෙලාවේ fake එකක් දෙනවා. හරි ඊට පස්සේ shift code එකත් ඉල්ලනවා. shift code එක නම් 9150. එහෙනම් මේක දීලා මම මේ විදිහට submit කරනවා.
address too short, minimum 4 characters. ඉතින් අපි දෙමු 0.1 1 2 3 4 එහෙනම් සබ්මිට් කරමු. හරි. ඉතින් address 1 is too short. හරි, too short එන එකට too short නිසා මෙතන 4ක් දෙමු. Application summary, please elaborate how you plan to use our API. Hari, this API will use for demo how we can create Flutter app using REST API. මොකක් හරි එකක් දෙන්න. හරි, ඊට පස්සේ අපි මේ ටික දුන්නාට පස්සේ ඉංග්‍රීසි ග්‍රැමර් ගැන නම් වැඩි හිතන්න එපා. එහෙනම් මේ විදිහට සබ්මිට් කරන්න. සබ්මිට් කරාගෙන් පස්සේ ඔයාලට මේ විදිහට API key එක ගන්න පුළුවන්. හරි, එහෙනම් API key එක මේ විදිහට copy කරගන්න. හරි, එහෙනම් මම දැන් ලෑස්ති වෙන්නේ අපේ මෙන්න මේ constant.dart කියන එකේ class එක create කරගන්න. එහෙනම් class space එකක් තියලා app constants ඊට පස්සේ මේ විදිහට curly bracket දෙකක් add කරගන්න. ඊට පස්සේ අපි දෙමු මේක ඇත්තටම static වෙන්න ඕනේ. static const string API key. ඊට පස්සේ මෙන්න මේ විදිහට API key එක මම paste කරගන්නවා. හරි, ඊට පස්සේ අපි ආයෙමත් යන් අපේ මෙන්න මේ URL එකට. ඉතින් මේකට ගියාට පස්සේ මේකේ අපිට යන්න ඕනේ, මම back වෙනවා ආයෙමත්. අපිට යන්න ඕනේ reference වලට. අපිට දැන් ඕනේ වෙන්නේ movie list එකක් නේ. අපි බලමු අපිට තව මොන හරි ගන්න පුළුවන් දේවල් තියෙනවද කියලා. හරි, මෙතන තියෙනවා popular movies, top rated, ඒ වගේම upcoming. එහෙනම් මම popular කියන එක උඩ ක්ලික් කරනවා. ඉතින් ඒකට හේතුව තමයි මට මේ වෙලාවේ අතරම base URL එකක් ඕනේ වුණා. ඉතින් මෙන්න මේ base URL එක විදියට මම මෙන්න මේ section එක copy කරලා ගන්නවා. මොකද අපි ගන්නවා popular movies ගන්නවා, top rated movies ගන්නවා, ඒ වගේම upcoming movies ගන්නවා. එහෙමනම් මම මෙතන create කරගන්නවා static const string base URL. ඉතින් එහෙනම් base URL කියලා මෙන්න මේ විදිහට මම paste කරගන්නවා. හරි, ඊට පස්සේ ඔන්න අපේ base URL එක. හරි, ඊට පස්සේ අතරම තව අපිට තියෙනවා base image URL කියලා. ඉතින් base image URL එකත් අපි මේ විදිහට copy කරලා අරගමු. ඒකත් අපි අපේ const file එකට add කරගන්නවා. එහෙනම් static const string අපි මේකට දෙමු URL. හරි, එහෙනම් මෙන්න මේ URL එක තමයි අපි දෙන්න ඕනේ අපේ base URL එක විදිහට. හරි, එහෙමනම් අපි දෙමු මේකේ නම image URL එකනොට base image URL කියලා දෙමු. හරි, එහෙනම් ඔන්න අපි මේ විදිහට මේ ටික define කරගත්තා. ඉතින් දැන් අපිට තියෙන්නේ අපේ service class එක create කරන්න. එහෙනම් අපේ API service class එක create කරන්න ඉස්සෙල්ලා අපිට පුංචි වැඩක් තියෙනවා. ඒ තමයි අපේ data model එක හදාගන්න ඕනේ. ඉතින් මේ data model එක හදාගන්න නම් අපි බලන්න ඕනේ මොන වගේ data ටිකක්ද අපිට ඒ කියන්නේ මෙන්න මේ APIs හරහා return වෙන්නේ කියලා. ඉතින් ඒක check කරගන්න මම මේ වෙලාවේ මගේ postman open කරගන්නවා. ඉතින් ඔයාලත් postman open කරගන්න. ඉතින් මේ postman කියන්නේ අපි API request කරලා test කරලා පාවිච්චි කරන්න බලන tool එකක්. ඔයා දන්නේ නැත්නම් පොඩි සරල definition එකක් තමයි මම දුන්නේ. හරි, එහෙනම් මගේ postman එක මේ විදිහට open වුණා. හරි, ඊට පස්සේ මම මේකේ open කරගන්නවා. මෙන්න මේ විදිහට අලුත් request එකක් යවන්න. එහෙනම් get එකක් තමයි request එක. ඉතින් මෙතන තියෙන්න ඕනේ ඔයාගේ ඒ කියන්නේ මේ API එක. ඊට පස්සේ .org 3 movies popular ඊට මේ වගේ ප්‍රශ්නාර්ථයක් දාලා API key/
සමාන ලකුණ ඊට පස්සේ ඔයාගේ මෙන්න මේ විදිහට ඔයාලා කලින් කොපි කරගත්ත API key එක paste කරලා මෙතන send කරන්න. send කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් return වෙන data ටික. එතකොට ඔන්න ඔයාට බලා ගන්න පුළුවන් page count එක තියෙනවා. ඊට පස්සේ result කියලා තියෙනවා. ඉතින් මේ result කියන එකේ ඔයාලට බලා ගන්න පුළුවන් එක එක data තියෙන. එහෙනම් මම මේ result කියන එකේ එකක් මේ වෙලාවේ copy කරලා ගන්නවා. එහෙනම් මේක copy කරලා අරගෙන මම ආයෙම යනවා මගේ browser එකට ගිහිල්ලා මම ඉන්නේ මේ වෙලාවේ මෙන්න මේ quicktype.io/dart. එහෙමනම් මම දැන් මෙන්න මේ විදිහට මේ වෙබ්සයිට් එක පල්ලෙහාට ස්ක්‍රෝල් කරනවා. ස්ක්‍රෝල් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන රතු පාට බටන් එකක් තියෙනවා. generate dart now කියලා. එහෙනම් මම ඒකට ක්ලික් කරනවා. ක්ලික් කරාගෙන් පස්සේ ඔයා වෙන්නේ මෙන්න මේ වගේ page එකකට. ඉතින් මේ page එකට ආවට පස්සේ මම ලෑස්ති වෙන්නේ අපි කලින් copy කරගත්ත අර data ටික තියෙනවනේ. ඒ data එක මේ විදිහට මෙතන paste කරන්න. හරිද? ඉතින් ඔන්න paste කරාගෙන් පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ data class එක data model එක generate වුණා. ඉතින් මේක generate වුණාගෙන් පස්සේ අපිට මෙතන name එක change කරන්න පුළුවන්. එහෙනම් මම මේක නම දෙනවා movie model කියලා. හරි එහෙනම් අපි movie model කියලා තමයි අපේ data class එක මේ විදිහට හදාගත්තේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේක අතින් type කරනට වඩා ලේසියෙන්ම මේක generate කරගන්න පුළුවන් වුණා. එහෙමනම් මේ generate වෙච්ච code එක මම මෙන්න මේ විදිහට copy කරගන්නවා. copy කරගෙන මම ආයෙමත් යනවා මෙන්න මේ විදිහට අපේ app එකට. එහෙමනම් මම දැන් යන්නේ මෙන්න මේ movie අපේ මේ lib folder එක ඇතුලේ තියෙනවා model කියලා folder එකක්. මේ model කියන folder එක ඇතුලේ මම අලුතෙන් තව file එකක් create කරගන්නවා movie model කියලා. දැන් copy කරගත්ත code එක මේ විදිහට paste කරනවා. හරි paste කරලා අපි උඩට scroll කරලා බලමු. හරි එහෙනම් ඔන්න අපිට ඕන විදිහට code එක තියෙනවා. ඉතින් මෙන්න මේ data ටික තමයි අපිට දැන් API එකකින් හම්බෙන්නේ. මේ හම්බෙන data ටික තමයි අපි දැන් අපේ app එකේ display කරන්න ලෑස්ති වෙන්නේ. හරි එහෙමනම් අපිට දැන් තියෙන ඊළඟ වැඩේ තමයි අපේ API service class එක හදාගන්න එක. එහෙනම් අපි දැන් ඒකට වැඩ ටික පටන් ගමු. එහෙමනම් දැන් අපි අපේ API service class එක create කරගන්න මේ විදිහට step ටික follow කරමු. ඉස්සෙල්ලාම class කියලා type කරන්න. ඊට පස්සේ අපි මේකට නම දෙමු API service කියලා. ඊට පස්සේ මේ විදිහට curly bracket දෙක add කරගන්න. හරි. ඊට පස්සේ අපිට ඕනි functions ටික හදාගමු. ඉතින් අපිට ඉස්සෙල්ලාම ඕනි වෙන function එක තමයි fetch movies. එහෙනම් මේ fetch movies කියන function එක අපි static function එකක් විදිහට හදාගමු. එතකොට object එකක් create කරන්න ඕනි නැහැ. අපිට direct class name එකෙන් මෙන්න මේ අපි create කරන්න යන fetch movies කියන function එක access කරන්න පුළුවන්. ඉතින් static ඒ වගේම මේක future. මොකද මේකේ value එක return වෙන්නේ future එකේදී. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට angle bracket දෙකක් add කරගන්නවා. ඊට පස්සේ අපි දෙනවා අපේ data type එක. එහෙනම් මේකෙන් කොයි වෙලාවෙ හරි return වෙන්නේ අනිවාර්යයෙන්ම list එකක්. ඒ list එකේ type එක තමයි movie model. හරි. ඊට පස්සේ මම මේ විදිහට space එකක් තියෙනවා. space එකක් තියලා මම මේකට නම දෙනවා fetch movies කියලා. ඊට පස්සේ මේ විදිහට parenthesis දෙකක් add කරගන්නවා. ඒ වගේම අවසානයේ මේ විදිහට curly bracket දෙකක් ආයෙමත් add කරගන්නවා. එහෙනම් අපි function එකක් හදාගත්තා. ඒ වගේම ඊළඟ දේ තමයි මේ function එකට අපි async කියන keyword එක add කරන්න ඕනේ. මොකද මේ function එක process වෙන්න පොඩි වෙලාවක් ගන්නවා. ඒ හින්දා අපි මේ විදිහට async keyword එක add කරගත්තා. හරි. ඊට පස්සේ මම add කරගන්නවා try catch block එකක්. try ඊට පස්සේ අපි දෙමු on exception catch කියලා. හරි. ඊට පස්සේ මේ try එකේදී අපි يعني අපිට කරන්න ඕනි වැඩ ටික අපි ලියනවා මොනවා හරි හේතුවක් නිසා ඒක fail වුණොත් මේ exception එකේදී ඒ fail වෙන හේතුව අල්ලගන්න. එතකොට අපේ app එක stuck වෙන්නේ app එකේ screen එක white වෙන්නේ ඒ වගේ මොනවත් errors එන්නේ නැහැ. අපිට ලේසියෙන්ම error එක මෙතනදී handle කරන්න පුළුවන්. හරි. එහෙමනම් දැන් අපිට තියෙන ඊළඟ වැඩේ තමයි අපි මේ try block එක තියෙනවනේ. try block එකේදී අපිට ඕනි වෙන API call එක ගහන්න ඕනි වෙන variables ටික අපි define කරගමු. ඉතින් අපිට පළවෙනි step එක විදිහට කරන්න වෙන්නේ අපිට අපේ තියෙන string URL එක URI
ඔබ්ජෙක්ට් එකක් විදිහට කන්වර්ට් කරගන්න ඕනේ. එහෙනම් අපි ඒක කරමු final URL equal uri.pass. ඊට පස්සේ අපි අපේ URL එක මේ විදිහට set කරමු. අවසාන විදිහට කමා එකක් ඇඩ් කරගන්න. හරි, ඔයා දන්නවා අපි දැනටමත් අපේ base URL එක define කරලා තියෙන්නේ කියලා. එහෙමනම් අපි ඒක access කරමු. ඉස්සල්ලාම මෙන්න මෙතන $sign එක ඇඩ් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට curly bracket දෙයක් ඇඩ් කරගන්න. ඔන්න දැන් මම ලෑස්ති වෙන්නේ අපේ මෙන්න මේ app constant කියන ෆයිල් එකේ තියෙන base URL එක API key එක වගේ දේවල් access කරන්න. එහෙනම් app constant කියන keyword එක මම මේ විදිහට paste කරනවා. app constant ඉතින් මෙතන error එකක් තියෙන්නේ. ඒක fix කරන්න මෙන්න මේ විදිහට import කරගන්නවා අපේ constant file එක. ඊට පස්සේ මම dot කියලා access කරනවා ඒකේ තියෙන base URL එක. හරිද? ඉතින් අපි ආයෙමත් දැන් base URL එකට. ඉතින් මේ base URL එකේ /movies කියලා තියෙනවා. අපි මේ movie කියන part එක දැන් අයින් කරගමු. එහෙනම් මේකේ එන්න ඕනි API key ඊට පස්සේ name එක .org/tree/ හරි, එහෙනම් මේ විදිහට අපිට access කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේ අපි curly bracket දෙකෙන් එහා පැත්තේ අපිට movie කියලා type කරන්න. ඊට පස්සේ slash එකක්. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් අපිට ගන්න ඕනේ දැන් popular list එකනේ. ඊට පස්සේ තව තිබුණා upcoming movies, ඊට පස්සේ popular top movies වගේ. එහෙනම් අපි මෙතන variable එකක් define කරමු මෙන්න මේ අපේ function එකේ. එතකොට user පුළුවන් dynamic විදිහට pass කරන්න එයාට මොන type එකේද ඕනි කියලා. ඉතින් මම by default type එක විදිහට දෙන්නේ popular කියලා. එහෙනම් අපි මෙතන මේ විදිහට curly bracket දෙයක් add කරගන්න. curly bracket දෙයක් add කරගත්තකින් පස්සේ අපිට පුළුවන් මෙන්න මේ function එකට name parameters පාවිච්චි කරලා values pass කරන්න. එහෙනම් මම ඉස්සල්ලාම දෙනවා string. ඊට පස්සේ අපි දෙමු type එක කියලා. අපි type කියලා දෙමුකෝ. ඊට පස්සේ equal කියලා මම default value එක assign කරනවා. ඒ කියන්නේ user value එකක් pass කරේ නැත්නම් අනිවාර්යයෙන්ම මෙතනට එන්නේ මෙන්න මේ default තියෙන popular කියන එක. හරිද? එහෙනම් අපි දැනට මේක විතරක් අපේ ඒ කියන්නේ අපේ function එක හරහා අපි pass කරගමු. user dynamic විදියට pass කරන්න දීලා තියෙන්නේ අපි දැන්. එහෙමනම් මෙන්න මේ විදිහට මේ movie කියන එකෙන් slash එකකින් එහා පැත්තේ මම ආයෙමත් මේ විදිහට $sign එකක් add කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට curly bracket දෙයක් add කරගෙන මම මේකේ type දෙනවා අපේ type එක. එහෙමනම් අපි දැන් මෙන්න මේ fetch movies කියන function එක හරහා තමයි අපි type එක ගන්නෙ. එතකොට මේ type එක ගනිද්දී අපිට පුළුවන් අපේ තියෙන top rated ඒ වගේම upcoming populars කියන movies categories තුනම මෙන්න මේ එක function එකක් හරහා ගන්න. ඉතින් ඒ නිසා අපිට එකම code එක ආයෙමත් duplicate කර කර තව functions දෙකක් හදා ගන්න ඕනි නැහැ වෙන වෙනම ගන්න. එහෙනම් අපි මේකත් එක්ක continue කරමු. එහෙමනම් ඔන්න දැන් අපි අපේ මේ තියෙන string URL එක URI object එකකට convert කරගෙන තියෙන්නේ. එහෙනම් අපි මේ convert කරගත්ත එක පාවිච්චි කරලා අපි API call එක කරමු. ඉතින් ඒකට මම මේ වෙලාවේ පාවිච්චි කරනවා අලුතෙන් variable එකක් හදා ගන්නවා final API response කියලා equal අපි දෙමු await HTTP. I think අපි HTTP package එක මේ වෙලාවේ install කරගන්න ඕනේ. අපේ pubspec.yaml file එකට add කරගන්න ඕනේ. අපි බලමු දැනටමත් තියෙනවද කියලා. හරි. එහෙනම් අපි දැන් pubspec.yaml file එකට HTTP Flutter package එක add කරගන්න ඕනේ. එහෙනම් ඒකට මම මේ වෙලාවේ මගේ terminal එක open කරගන්නවා. terminal එක open කරලා මම type කරනවා flutter pub add HTTP කියලා. එහෙනම් මේ විදිහට enter කරනවා. enter කරාගෙන පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට HTTP package එක මගේ Flutter project එකට add වුණා. හරි. එහෙමනම් අපිට දැන් පුළුවන් මෙන්න මේ විදිහට import කරගන්න. import single quotes දෙකක් දාලා අවසානට මේ විදිහට semicolon එකක් දාන්න. අපිට කියන්න පුළුවන් package colon http/http dot as http කියලා. එහෙනම් මෙන්න මේ විදිහටම ඔයා දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් http.get කියලා අපේ get API call එක කරන්න. එහෙනම්
අපිට ඊට පස්සේ මෙන්න මේ අපි උඩ හදාගත්ත URL එක මෙතනට පාස් කරන්න පුළුවන්. ඉතින් ඇයි අපි මෙතන මේ URI.pass වලට කන්වර්ට් කරගත්තේ කියලා මම දැන් පෙන්නන්නම්. ඉතින් මම මේ get එක උඩ කර්සර් එක තිබ්බට පස්සේ අපි get එකට value pass කරන්න ඕනි මෙන්න මේ විදිහට URI එකක් විදිහට. URI type එකෙන් pass කරන්න ඕනි. හරි එහෙනම් අපි දැන් බලමු මේ අපිට එන response එක validate කරලා ඒකට if ඊට පස්සේ අපි බලමු API response dot status code. ඉතින් status code එක 200 කියන්නේ ඉතින් අනිවාර්යයෙන්ම අපේ API call එක success අපිට valid data ආවා කියන එක. ඉතින් ඒ valid data ආවා නම් ඒ ආපු data අපි අපේ dart වලට හරියන විදිහට convert කරගන්න ඕනේ. ඉතින් මොකද මේකේ JSON data එනවා. ඉතින් මේවා raw JSON. ඉතින් මේ raw JSON අපිට directly අපේ Flutter project එක ඇතුළේදී access කරන්න බෑ. අපි එහෙනම් ඒක අපේ dart වලට හරියන විදිහට convert කරගන්න ඕනේ. එහෙනම් මම තව variable එකක් හදා ගන්නවා. final type එක list ඊට පස්සේ name එක දෙනවා result කියලා. ඊට පස්සේ අපිට පුළුවන් equal JSON decode. ඒ කියන්නේ JSON decode කියන function එක හරහා තමයි මේක يعني dart වලට set වෙන විදිහට අපි හදාගන්නේ. dart object එකක් විදිහට convert කරගන්නේ. හරි ඊට පස්සේ අපිට පුළුවන් response API response dot body කියලා body එකේ ආපු response එක access කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි මෙතනින් නවත්ත ගමු. නවත්තගෙන අපි API call එකක් ගහමු. නෑ ඊට ඉස්සෙල්ලා අපිට postman එකෙන් බලා ගන්න පුළුවන් අපිට මොන වගේ data දාවි කියලා. ඔන්න එහෙනම් මේ result කියන එක ඇතුලේ තමයි මෙන්න මේ list එක තියෙන්නේ. ඒ කියන්නේ මේ data array එක තියෙන්නේ මේ result කියන එක ඇතුලේ. එහෙනම් අපි result කියන එක තමයි pass කරන්න ඕනි වෙන්නේ. මෙන්න මේ list එකට. එහෙමනම් මෙතන square bracket දෙකක් add කරගන්න. ඊට පස්සේ අපි දෙමු result කියලා. හරි. ඊට පස්සේ දැන් අපිට තියෙන ඊළඟ දේ තමයි දැන් අපේ තියෙනවා දැන් අපිට dart වලට set වෙන විදිහට අපේ raw JSON response එක අපි හදාගෙන තියෙන්නේ. ඒ හදාගත්ත එක දැන් අපිට මෙන්න මේ function එකෙන් return කරන්න ඕනි movie model එකක්නේ. එහෙනම් මේ movie model එකට set වෙන විදිහට අපි හදාගන්න ඕනි. එහෙනම් මම මේ වෙලාවේ දෙනවා return. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් result dot map. ඉතින් map එක කරා අපිට ලේසියෙන්ම මේක අපිට ඕනි format එකට convert කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කියනවා මේකට මේක ඇතුලේ function එකක් හදා ගන්නවා JSON. එතකොට අපිට 1 by 1 access කරන්න පුළුවන් වෙනවා අපේ list එකේ තියෙන data ටික. ඊට පස්සේ 1 by 1 access කරලා අපි convert කරගන්නවා movie model එකට. ඊට පස්සේ මේ විදිහට lambda function එකක් හදා ගන්නවා. එහෙනම් movies model dot from JSON. JSON කියලා මම මෙන්න මේ විදිහට අපේ JSON එක pass කරනවා. ඉතින් අවසානයේට අපි මේකට to list එකක් කරන්න ඕනි. ඉතින් එතකොට list එකක් විදිහට මේක return වෙනවා. එහෙනම් to list කියලා මේ විදිහට pass කරගත්තා. හරි. එහෙමනම් අපිට තියෙන ඊළඟ වැඩේ තමයි හදිස්සි හරි මොනවාම හරි හේතුවක් නිසා ඒ කියන්නේ මෙතන error ඒ කියන්නේ අපිට API call එක හරියට කරගන්න බැරි වුණොත් අපි දැනට මෙතනින් temporarily return කරමු empty list එකක්. return empty list. ඒ වගේම අපි මෙතන එන error එකත් අපි print එකක් දාගමු. අපි දන්නේ මේක first time හරියයිද නැද්ද කියලා. එහෙනම් e.toString කියලා මම මෙන්න මේ විදිහට print කරගන්නවා. ඒ වගේම මෙතන මම debug console එකෙත් මෙන්න මේ විදිහට point එකක් add කරගන්නවා. හදිස්සි හරි මෙතන issue එකක් ආවොත් අපිට බලා ගන්න පුළුවන්. හරි. ඇයි මේකේ තාමත් තියෙන්නේ? ඔව්. ඉතින් සමහරවිට මේකේ null හෝ මොන හරි return වෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඒ හින්දා අපි දැන් මේ data ටික අපේ app එකේ display කරමු. එහෙමනම් මම ආයෙමත් යනවා මෙන්න මේ lib folder එකට. lib එකේ තියෙන pages page ඇතුලේ තියෙනවා homepage.dart. ඉතින් මේ homepage.dart එක ඇතුලේ මම තව ටිකක් පල්ලෙහාට scroll කරනවා. scroll කරලා මෙන්න මේ search field එකට පල්ලෙහින් මම මේ වෙලාවේ ලෑස්ති වෙන්නේ අපේ data ටික display කරන්න ඕනි widget එක add කරගන්න. ඉතින් මම මේ වෙලාවේ ඒකට pass කරන්නේ
future builder කියන Flutter වල තියෙන widget එක. ඉතින් මේ future builder කියන widget එක පාවිච්චි කරන්නේ asynchronous data handle කරන්න. ඉතින් asynchronous data කියන්නේ ඒ data අපිට immediately available වෙන්නේ නැහැ. යම්කිසි වෙලාවකට පස්සේ තමයි available වෙන්නේ. ඉතින් ඒ යම්කිසි වෙලාවකට පස්සේ available වෙන data ටික අපිට dynamic විදියට UI එකේ පෙන්වන්න තමයි අපි මෙන්න මේ future builder කියන widget එක පාවිච්චි කරන්නේ. හරි. එහෙමනම් අපි මෙන්න මේ විදියට අපේ future builder widget එක add කරගමු. මම ටයිප් කරනවා හරි ඊට ඉස්සෙල්ලා මම size box එකක් ඇඩ් කරගන්නවා size box එක මොකද ඒකට හේතුව තමයි මට මෙන්න මෙතන මේ section එකේ පෙන්වන්න ඕනි popular movies ඊට පස්සේ ඊට යටින් පෙන්වන්න ඕනි top rated ඊට පස්සේ upcoming මේ විදියට horizontally තමයි මට list එක add කරගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ හින්දාම size box එකක් add කරගෙන ඒ size box එක ඇතුලේ තමයි මේ විදියට future build එක add කරගන්නේ. එහෙනම් child හැබැයි මම දැනට size එකක් දෙන්න යන්නේ නැහැ. නෑ අපි size එකක් දෙමු නේද? height එක අපි height එක දෙමු size.height වැඩි කිරීම සාමාන්‍යයෙන් 0.3ක් වගේ දැනට දෙමු. ඊට පස්සේ තමයි මම මෙන්න මේ future builder widget එක add කරගන්නේ. ඉතින් future builder widget එකට අපි pass කරන්න ඕනේ අපේ future ඒ කියන්නේ අපේ event එක. එතකොට අපේ future එක වෙන්නේ අපිට call කරන්න පුළුවන් අපේ මෙන්න මේ API service class එකේ මෙන්න මේ fetch movie එක තමයි අපේ future event එක වෙන්නේ. හරි එහෙනම් මම මෙන්න මේ විදිහට API services කියලා paste කරනවා. paste කරලා මේ විදිහට import කරගන්නවා. import කරගෙන dot කියලා මෙන්න මේ විදිහට fetch movies වලට මම call කරනවා. හරි ඊට පස්සේ මේකේ තියෙනවා build කියලා. ඉතින් මේ build එකත් build කියන function එක අපි හදාගමු. ඉතින් මේ එන data ටික ඒ කියන්නේ මෙන්න මේ අපි API services.fetchMovies කියන එකට call කරාම එන data ටික අපිට පුළුවන් මෙන්න මේ විදිහට build function එක හරහා UI එකේ display කරගන්න. ඉතින් මේ විදිහට මම add කරගන්නවා context. ඊට පස්සේ මේ විදිහට කමා එකක් දාලා මේකේ තියෙන snapshot කියලා හරි ඊට පස්සේ ස්නැප්ෂොට් එකත් හරි ඊට පස්සේ ඒකේ අවසානට මම මේ විදිහට curly bracket දෙකක් ඇඩ් කරගන්නවා. එහෙනම් දැන් අපිට පුළුවන් condition check කරලා future එකේ එන future කියන data අනුව අපේ UI එකේ display කරන්න. ඉතින් මෙන්න මේ future එකේ කියන්නේ මේ future builder widget එකේ තියෙනවා events mainly තුනකට අපිට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි අපි ඒ කියන්නේ response එකක් එනකන් ඉන්න එක. එතකොට ඊළඟ එක තමයි අපිට response එකක් හම්බ වෙන dataත් එක අනිත් එක තමයි response එකත් එක්ක අපිට error එකක් හම්බ වෙනවා. එහෙනම් අපි ඉස්සල්ලාම handle කරමු අපි response එකක් එනකන් wait වෙලා ඉන්න එක. එහෙනම් අපි දෙමු if ඊට පස්සේ අපි දෙමු snapshot dot connection state එක equal connection state dot waiting. ඉතින් waiting නම් waiting වල අපි ගොඩක් වෙලාට circular progress indicator එකක් තමයි පෙන්වන්නේ. circular progress indicator. හරි එහෙනම් අපි දැන් check කරලා බලමු මොකක් හරි error එකක් තියෙනවද කියලා. එහෙනම් else if ඊට පස්සේ අපි check කරමු snapshot dot has error එකක් තියෙනවා නම් අපි ඒ error එක පෙන්නමු. හරි අපි දෙමු return center widget එකක් ඇතුලේ වෙන්න මොකද හරියට මැද තියෙන්න ඕන නිසා child අපි ඊට පස්සේ child එකට දෙමු text widget එකක් මේ විදිහට ඊට පස්සේ අපි දෙමු error ඊට පස්සේ මේ විදිහට concat කරමු නෑ concat කරන්න ඕනේ error කියලා ඊට පස්සේ මේ විදිහට dollar sign එක add කරලා curly bracket දෙක add කරගන්න add කරගෙන අපි දෙමු snapshot හරි එයි අපිට මේ snapshot access කරන්න බැරි එහෙනම් snapshot dot error කියලා දෙමු අපි error එක මේ විදිහට display කරමු හරි එහෙනම් ඒකත් හරි ඔන්න ඊළඟට තමයි අපිට වැදගත්ම දේ ඒ තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ ඒ කිසිම අවුලක් නැත්තම් අපේ data ටික display කරන්න හැබැයි data ටික display කරන්න ඉස්සෙල්ලා අපි ආයෙ condition එක check කරලා බලමු මේකේ තියෙන empty data ද කියලා. එහෙනම් else if ඊට පස්සේ අපි බලමු මෙතන බලන්න පුළුවන් snapshot dot hash data. ඉතින් මෙතන data තියෙනවා නම් true data නැත්නම් false නේ.
නම් අපි මේ විදිහට ඇඩ් කරගමු. එහෙනම් මෙතන false නම් අපි මෙතන ඩිස්ප්ලේ කරමු message එකක් return. මම එහෙනම් මේකම copy කරගන්නවා. මොකද return ආයෙමත් අපිට එන්නේ send text එකක්. ඊට පස්සේ අපි මේකට දෙමු no movies available or found කියලා. no movies available. හරි. එහෙනම් ඒකත් හරි. දැන් අපිට තියෙන්නේ අපේ data ටික display කරන්න. ඉතින් මේ එකක්වත් නැත්නම් ඒ කියන්නේ මේ එකක්වත් නැත්නම් ඒ කියන්නේ අපේ data ටික available ඒ කියන්නේ වැඩේ success කියන එක. එහෙනම් අපි මෙතන return කරමු. return list view dot builder. අපි දෙමු item build එක. ඉස්සල්ලාම context එක පාස් කරන්න ඕනේ. context ඊට පස්සේ මේ විදිහට index එක. හරි index එක පාස් කරලා මේ විදිහට curly bracket එකක් add කරගමු. add කරගෙන අවසාන ඔයාගේ semicolon එක add කරගන්න. අපිට තව වැදගත් දෙයක් පාස් කරන්න බැරි වෙලා තියෙනවා. ඒ තමයි item count එක. එහෙනම් අපි item count එක දෙමු. snapshot dot data dot length. එහෙනම් length එක අපි මේ විදිහට පාස් කරනවා. නම් හිතන විදිහට null safety add කරන්න ඕනේ. එහෙනම් ඒකත් හරි. ඊට පස්සේ අපිට පාස් කරන්න තියෙන්නේ අපි දෙමු මේක. මොකද දැන් මේ තියෙන list එක උඩ ඉඳලා පල්ලෙහාට තමයි data ටික display කරන්නේ. හැබැයි අපිට මේ වෙලාවේ ඕනි වමේ ඉඳලා දකුණට data ටික display කරන්න. එහෙනම් මම දෙනවා direction axis එයි අපිට මොනවද suggest වෙන්නේ නැති අපි බලමු. එහෙනම් මෙතන තියෙනවා scroll direction axis dot horizontal. ඔන්න එහෙනම් ඒකත් හරි. හැබැයි මේකේ data එක පෙන්වන්නේ හරි. ඇත්තටම අපි පොඩි වැරද්දක් කරලා තියෙනවා. අපි ඇඩ් කරගෙන තියෙන්නේ මේ icon එකට යටින්. එතකොට icon එකට යටින් ඇඩ් කරගත්තට පස්සේ මෙන්න මෙතන මේ තිබිලා තියෙන row එකක් මේ තිබිලා තියෙන row එකක්. ඒ හින්දා තමයි මෙන්න මේ දකුණෙන් මේ විදිහට circular progress indicator එක පෙන්වන්නේ. හරි එහෙනම් මම මෙන්න මේ line 78 ඉඳලා line 103ට වෙනකම් මේ විදිහට copy කරගන්නවා. ඉතින් ඔයාගේ සම්පූර්ණ මේ size box එක copy කරගන්න. copy කරගෙන ඔයා ඒක paste කරගන්න ඕනේ. මගේ නම් දැන් line 79. එහෙනම් මෙතන මේ විදිහට paste කරගන්න. paste කරගෙන සම්පූර්ණ project එක මේ විදිහට restart කරගමු. හරි. ඊට පස්සේ අපි මෙතනින් දැනට තව variable එකක් හදාගමු. ඒ කියන්නේ මෙන්න මේ line 99. 99 අපි හදාගමු. අපිට ඕනේ data එක access කරන්න. type එක movie model. ඊට පස්සේ අපි දෙමු මේකට movie model equal snapshot dot data. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට index එක pass කරන්න. හරි අපි මේ විදිහට index එක කියලා දෙමු. එහෙනම් අපිට පුළුවන් දැන් index එක අනුව values ටික ලේසියෙන් access කරන්න. values ටික access කරන්න ඉස්සෙල්ලා අපි මේකේ අපි text එකක් return කරමු. මොකද වෙන්නේ බලන්න. return text. ඊට පස්සේ අපි මේකට දෙමු movie model dot title. ඔව් title එක අපි මේ විදිහට print කරගමු. ඒ වගේම මේකේ color එක change කරනවා white වලට. මොකද අපේ background එකත් එක්ක අපිට සමහරවිට මේක පේනකන් නැහැ. එහෙනම් style textile එකෙන් object එක pass කරමු. textile colors dot white. හරි. එහෙමනම් ඔයාලට බලා ගන්න පුළුවන් ක්ෂණිකවම අපිට තියෙන movies ටිකේ available movies ටිකේ නම් ටික මෙන්න මේ විදිහට display වෙනවා. හරිද? එහෙනම් ඉතින් නම් ටික display වෙන එක අපි ඉස්සලාම මම මේක අයින් කරගන්නවා. අයින් කරගෙන මෙතනට මම add කරගන්නවා container එකක්. ඊට පස්සේ container එකේ child කෙනෙක් විදිහට මම column එකක් add කරගන්නවා. ඉතින් ඒකට හේතුව තමයි මට ඕනි image එක display කරන්න. ඒ වගේම title එක display කරන්න. එහෙනම් අපි දැන්ට වැඩේ පටන් ගමු. අපි දෙමු image.network. අපිට ඕන නම් catch network image කියලා plugin එකක් තියෙනවා. ඒකත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි දැනට මේක පාවිච්චි කරලා අපි වැඩේ continue කරමු. ඉස්සරහට catch network plugin එක ගැන කතා කරමු. එහෙනම් මට දැන් ඕන වෙනවා base URL එක add කරගන්න. ඉතින් ඒකට හේතුව තමයි මම මෙතන ඔයාලට debug point එක add කරලා පෙන්නන්නම්. ඔන්න මම line 132 මේ විදිහට click කරා. click කරාට පස්සේ debug point එක add වුණා. add වුණාට පස්සේ මම ආයෙ project එක මේ විදිහට restart කරගන්නවා.
හරි රීස්ටාර්ට් කරන්න විදිහක් නැහැ. මොකද මෙතන මේ රේ එකක් තියෙනවා මේ ලයින් 105 ඉමේජ් නෙට්වර්ක් කියන එක මම ටෙම්පරරි මේ විදිහට කමෙන්ට් කරගන්නවා. කමෙන්ට් කරගෙන මේ විදිහට ආයෙමත් ප්‍රොජෙක්ට් එක රීස්ටාර්ට් කරනවා. ඔන්න රීස්ටාර්ට් කරපේට ඇවිල්ලා මෙතන නැවතුනේ. කියන්නේ දැන් ඩේටාත් එක ඇවිල්ලා නැවතිලා තියෙන්නේ. මම ඔයාලට පෙන්වන්න යන්නේ. ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ මූවි මොඩල් එකේ තියෙන values ටික. ඉතින් එතන මේ poster path කියන එකේ මේ image එක අපිට තියෙනවා. ඒ වගේම drag drop path කියලා තියෙනවා. ඉතින් අපිට මේ දෙකම තියෙන නිකන් image එක විතරයි. ඒ කියන්නේ අර ඒගොල්ලන්ගේ URL එක දීලා නැහැ. ඒ හින්දා තමයි මම කලින් මෙන්න මේ constant dart එකේ base image URL කියලා එකක් මේ විදිහට save කරගත්තේ. එහෙනම් ඒ save කරගත්ත එක access කරන්න තමයි දැන් time එක. එහෙනම් අපි මේ විදිහට continue කරමු. එහෙනම් මේ කමෙන්ට් කරපු image network එක මම uncomment කරගන්නවා. uncomment කරගෙන මම දෙනවා app constant අපි මම හිතන්නේ suggest වෙන්න පොඩි වෙලාවක් යනවා. එහෙනම් අපි මේක copy කරගමු ලේසියෙන්ම. copy කරගෙන ආයෙත් දැන් home page එකට ඊට පස්සේ මේක මේ විදිහට paste කරලා dot කියන්නේ ඉස්සෙල්ලා අපිට මේ විදිහට import statement එක add කරගන්න වෙනවා. dot base image URL හරිද? එහෙනම් අපි base image URL එක බලමු. එහෙනම් හරි. අපිට මේ අවසානයේ මේ විදිහට ආයෙමත් ස්ලෑෂ් එකක් ඇඩ් කරගන්න ඕනේ. ස්ලෑෂ් එකක් ඇඩ් කරගෙන ආයෙමත් මේ විදිහට ඩොලර් සයින් එක ඇඩ් කරලා අපි කියමු මෙන්න මේ මොඩල් එකේ තියෙන ඉමේජ් එක ගන්න කියලා. එහෙනම් movie model dot අපි මොකද්ද දෙන්නේ? poster path දෙනවා. poster path එක දීලා බලමු. හරි. එහෙනම් මේ තියෙන්නේ poster path එක. ඊට පස්සේ තව තිබ්බා backdrop image කියලා. හැබැයි අපි ඒ ඔක්කොම කරන්න ඉස්සෙල්ලා අපි මේකට width එකක් add කරන් ඉමු අපේ image එකට. එහෙනම් මතක තියාගන්න අපි width එකක් add කරන්න ඕනේ. මේ ඉස්සෙල්ලාම අපි image එකට pass කරන්නේ අපේ URL එක. ඊට පස්සේ මේ විදිහට කමා එකෙන් පස්සේ තමයි අපිට අනිත් pass කරන අනිත් ඕනි property එක pass කරන්න පුළුවන් වෙන්නේ width. ඊට පස්සේ අපි දෙමු size dot width වැඩි කිරීම 0.3ක් වගේ width එකෙන් 103ක් ගන්න කියලා තමයි කියන්නේ. ඔන්න එහෙනම් අපිට බලා ගන්න බලමු මෙන්න මේ ලස්සනට තියෙනවා අපේ images ටික. ඊට පස්සේ අපි බලමු මේකේ තව තිබ්බා backdrop path කියලා. ඒ මොකක්ද කියලාත් බලමු. මටත් හරි idea එකක් නැහැ ඒක ගැන නම්. හරි මේ තියෙන්නේ හරි. ඒ කියන්නේ හරි. එතකොට අපි මේ වෙලාවේ pass කරන්න ඕනේ මෙන්න මේ poster path කියන එක. හරි. එහෙනම් අපි මෙන්න මේ විදිහට අපේ තියෙන movies ටිකේ images ටික display කරගත්තා. අපි මේකට පොඩි adjustment එකක් කරමු. එහෙනම් ඔයාලට පේනවා ඇති මෙතන මම 103 container එකක් add කරගෙන තිනවා. මේ container එකට මම add කරගන්නවා මේ වෙලාවේ margin එකක්. එහෙනම් insets.all ඊට මේක 10ක් කියලා දෙමු. ඔන්න margin එකක් දුන්නා. 10 නම් ටිකක් shape වගේ. හරි. ඊට පස්සේ දැන් අපිට ඕනි වෙනවා මෙන්න මේකේ text එක display කරගන්න. එහෙනම් අපි දෙමු මෙන්න මේ line 110 text. ඊට පස්සේ අපි මෙතන දෙමු මේකේ නම තමයි අපිට movie model dot title. එහෙනම් image title එක. එහෙනම් අපි movie එකේ title එක අපිට මේ විදිහට access කරන්න පුළුවන්. හැබැයි අපිට ඒක මේ වෙලාවේ පේන්නේ නැහැ. පේන්නේ නැති නිසා මම මෙන්න මේ විදිහට මෙතන add කරගන්නවා. text style එක style ඊට පස්සේ text style එකෙන් object එක pass කරලා colors.white කියලා දෙනවා. එහෙනම් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ image එකයි මේ දෙක අතර මම size box එකක් නම් add කරගන්නවා. size box එක අපි height එක දෙමු 10ක්. ඊට පස්සේ 10ක් දුන්නා. ඔව් ඒකයි shape. ඔව් ඊට පස්සේ අපිට ඕනි වෙනවා මේක ක්ලික් කරාට පස්සේ details page එකට යන්න. ඊට අමතරව අපිට තව ඕන මේකේ තියෙන ratings එහෙමත් display කරගන්න පුළුවන්. ඉතින් මම ඊට ඉස්සෙල්ලා කරන්න ලෑස්ති වෙන්නේ මෙන්න මේ line 83 add කරගන්නවා popular කියලා text එක. එතකොට මෙතන පෙන්නන්නේ popular movies ටික. එහෙනම් අපි add කරගමු තව text field එකක්. text ඊට පස්සේ අපි මේකට දෙමු popular ඊට පස්සේ කමා එකක් දාමු. කමා එකක් දාලා අපි text style එක pass කරමු. එහෙනම් text style එකට අපි දෙමු color එක colors.white. ඒ වගේම
අපි මේකට දෙමු font weight එකක්. font weight bold. ඊට පස්සේ අපි font size එකක් දෙමු සාමාන්‍යයෙන් 25 වගේ. font size එක 25. ඊට පස්සේ අපි මේක save කරලා බලමු. හරි save කරාට අපි මෙන්න මේ text field එකේ අන්තිමේට මේ විදිහට කමා එකක් දාලා නැහැ. ඒකයි මේ විදිහට error එකක් තියෙන්නේ. හරි එහෙනම් මේ විදිහට අපිට popular කියලා බලා ගන්න පුළුවන්. හැබැයි ඔයාලා බලා ගන්න පුළුවන් මේ popular කියන text එක center වෙලා තියෙන්නේ. හැබැයි මේක අපිට තියෙන්න ඕනේ start එකේ ඒ කියන්නේ පටන් ගන්න තැනම ඒ කියන්නේ මෙන්න මෙතනින් left side එකේ තියෙන්න ඕනේ. එහෙනම් මම දෙනවා මෙතන column එකට cross axis alignment dot center. අනේ center නේ sorry අපි දෙන්න ඕනේ cross axis alignment dot start. එහෙනම් මේ විදිහට start වුණාගෙන් පස්සේ අපි මේ text එකට පොඩි padding එකක් add කරගමු. මොකද අපිට මේ column එකට padding එකක් add කරොත් මේ සම්පූර්ණ area එකටම padding එක apply වෙනවා. ඒක set වෙන්නේ නැහැ කියලා මම හිතනවා. එහෙනම් මම මෙන්න මේ text එකට විතරක් මේ වෙලාවේ padding එකක් add කරගන්නවා. අපි එහෙනම් මේක wrap කරමු padding widget එකකින්. හරි එහෙනම් ඒකත් හරි. ඊට පස්සේ අපි මෙන්න මේ image එකට ඒ කියන්නේ අපි මෙතන තියෙන මේ movies image එකට අපි border radius එකකුත් add කරගමු. එහෙනම් ඒකට මම ආයෙමත් යනවා. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මම wrap කරගන්නවා මේ විදිහට මේ image එක container widget එකකින්. අනේ අපිට container widget එකක් ඕනේ. අපි border එක විතර radius ගන්න නම් මේකට පාවිච්චි කරන්න පුළුවන්. clip r rect කියලා තව widget එකක් තියෙනවා. ඒක ඉතින් ඒක හරහා අපිට directlyම border radius එක pass කරන්න පුළුවන්. එහෙනම් border radius dot circle අපි දෙමු සාමාන්‍යයෙන් 20 වගේ මොකද වෙන්නේ බලන්න. ඔව් 20 ඒක හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ එක images වල එක sizes තියෙනවා. ඉතින් ඒක fix කරගන්න මම මේ වෙලාවේ height එකකුත් pass කරනවා. අපි දෙමු size dot height ඒක වැඩි කරමු 2කින්. හරි ඊට පස්සේ ඒත් තාම සෙට් වෙන්නේ නැහැ. ඊට පස්සේ මම කියනවා මේක fit කරන්න කියලා. එහෙනම් fit box fit dot cover. එහෙනම් cover එකක් කරන්න කියලා තමයි කිව්වේ. cover එකක් දුන්නා සමහර ඒවා ආවේ නැහැ. අපි එහෙනම් fill කියලා දීලා බලමු. සම්පූර්ණ ස්පේස් එක fill කරන්න. හරි. ඊට පස්සේ දැන් ටිකක් shape. එහෙමනම් දැන් අපිට තියෙන්නේ මෙන්න මේ image එකක්. ඒ කියන්නේ මේ item එකක් උඩ click කරාට පස්සේ ඒ movie එකේ details ටික බලා ගන්න පුළුවන් විදියට වෙනම page එකක් create කරන්න. හරි. එහෙමනම් අපි separate page එකක් create කරන්න ඉස්සෙල්ලා අපි මේ home page එක complete කරගෙන ඉමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපේ තියෙන මේ widget එක තියෙනවනේ. ඒ කියන්නේ අපි මෙන්න මේ list එකට call කරාට පස්සේ මේකෙන් return වෙන මේ widget එක ඉතින් මේක ඇත්තටම මට දැන් reusable widget එකක් කරගන්න ඕනේ. ඒකට හේතුව තමයි දැන් තව අපිට තියෙනවා popular movies, ඊට පස්සේ trending movies, ඊට පස්සේ upcoming movies වගේ display කරන්න. එහෙමනම් මේක reusable widget එකක් කරන්න මම මේ වෙලාවේ copy කරගන්නවා line 115 ඉඳලා line 135 වෙනකම් මෙන්න මේ විදිහට copy කරගෙන මම යනවා මෙන්න මේ folder එකට widgets කියන එකට. එහෙනම් widget කියන එකට ගිහිල්ලා new file එකක් create කරගන්නවා movie card කියලා. movie card dot ඊට පස්සේ අපි මෙතන stateful widget එකක් create කරගමු. නෑ අපි stateless widget එකක් හදාගමු. stateless widget. ඊට පස්සේ අපි දෙමු මේකට movie card. එහෙනම් movie card කියන widget එක ඊට පස්සේ මේ විදිහට import statement එක add කරගමු. add කරගෙන අර copy කරගත්ත code එක මම මෙන්න මේ විදිහට paste කරගන්නවා. paste කළා මෙතන missing වෙලා තියෙන const එකේ import statement එකත් අපි add කරගමු. හරි ඊට පස්සේ මට මෙතන sizes වලට ආයමත් variable එක define කරන්න වෙනවා. එහෙනම් type එක size, variable name එක size අපි දෙමු ඒකට media query dot of context dot size. එහෙනම් අපිට ඊළඟට තියෙන්නේ මෙන්න මේ movie model එක pass කරන්න අපේ මේ construct එක හරහා. එතකොට dynamic විදියට movie datas මේ widget එකට access කරන්න පුළුවන් වෙනවා. එහෙනම් final movie model
movie model. හරි ඊට පස්සේ අපි construct එක හරහා මේ විදිහට pass කරමු. එහෙනම් super කියන එක එහා පැත්තේ නෑ අපි super කියන එක ඉස්සරහින් මේ විදිහට කමා එකක් දාලා අපි දෙමු required. මොකද මේක අනිවාර්යෙන් required වෙන්න ඕනේ. required this dot movie model. එහෙනම් අපි දැන් මෙන්න මේකට movie model එක pass කරපු හැටි අපිට මේක reusable widget එකක් විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මේ ආයෙමත් යනවා home page එකට. home page එකට ගිහලා line 115 return statement එකට මම add කරගන්නවා මෙන්න මේ විදිහට movie card එක. ඊට පස්සේ ඒක import කරගන්නවා. import කරගත්තාම මොකද්ද මේ තියෙන error එක? ඉතින් මෙතන කියනවා movie model is required. එහෙනම් අපි movie model එක pass කරන්න ඕනි. movie model එහෙනම් අපි movie model එක මෙන්න මේ විදිහට pass කරා. එහෙනම් අර කලින් තිබ්බ විදිහටම අපිට පුළුවන් වුණා මේක හදා ගන්න. හරි. ඊට පස්සේ අපිට තව තියෙනවා widgets දෙකක්. ඒ තමයි මෙතන add කරගන්න ඕනේ popular ඒ වගේම popular එක අපි දැන්ටම add කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි දෙන්න ඕනේ upcoming එක. ඊට පස්සේ top rated movie. හරි එහෙනම් මම මේක මේ විදිහටම copy කරගන්නවා. ඉතින් අපිට මෙන්න මේකත් ඕන තවත් reusable widget එකක් විදිහට convert කරලා ගන්න පුළුවන්. හැබැයි මට හිතෙනවා මේක මේ විදිහටම use කරනවා කියලා copy එකක් අරගෙන ඊට පස්සේ line 121 මේ විදිහට paste කරනවා. paste කරලා fetch movie. ඉතින් fetch movie කියන එකට ඔයා දන්නවා අපිට type එක pass කරන්න පුළුවන් කියලා. ඉතින් මම මේ වෙලාවේ මට ඕනි වෙන්නේ top rated movies ගන්න. ඉතින් මේක ගන්න නම් අපි බලමු මොකද්ද pass කරන්න ඕනි කියලා. මම ආයෙමත් යනවා movie db එකට. ඊට පස්සේ අපිට තියෙන top rated. එහෙනම් අපි top rated ටික ගමු. මෙන්න type එක ඉන්නේ top rated කියලා තමයි pass කරන්න ඕනි. එහෙනම් අපි මෙතන දෙමු type එක top rated. එතකොට අපිට top rated movies ටික ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මේ වගේ මේක separate විදිහට ආයෙ create කරන එක වෙනුවට අපි මේකත් reusable widget එකක් කරගමු. එහෙම කරන එකෙන් අපිට code එක ගොඩක් ලේසි කරගන්න පුළුවන්. ඒ වගේම duplicates අඩු කරගන්න පුළුවන්. එහෙනම් මම මේක line 124 ඉඳලා line 149 වෙනකම් මම ආයෙමත් copy කරගන්නවා. copy කරගෙන යනවා මම widgets වලට ගිහිල්ලා මෙන්න මේකේ තියෙනවා widgets කියන folder එක ඇතුලේ මම create කරගන්නවා movie list කියලා. movie underscore list. ඊට පස්සේ dot කියලා අපි දෙමු. හරි ඊට පස්සේ මෙතන මම stateful widget එකක් හදා ගන්නවා. ඊට පස්සේ අපි මේකට නම දෙමු movie list කියලා. ඊට පස්සේ මේ විදිහට import statement එකත් මම add කරගන්නවා. add කරගෙන අර copy කරගත්ත code එක මෙතෙන්ට paste කරනවා. හරි ඒක paste කරගත්තයින් පස්සේ මට ආයෙමත් ඕනි වෙනවා මෙතනට size එක. එහෙනම් size අපි මේකට දෙමු media query. query dot of context dot size. එහෙනම් size එකත් pass කරා. ඊට පස්සේ මේ විදිහට import කරගන්නවා machine වල තියෙන const file එක. ඒ වගේම movie model එක. හරි ඊට පස්සේ movie card එකත් import කරගන්න. ඉතින් movie card එක ගැන අපි කලින් create කරපු widget එක. ඉතින් මොකද්ද අපි මේ වෙලාවේ මේකට dynamic විදියට pass කරන්න ඕනි. ඉතින් dynamic විදියට pass කරන්න තියෙන අපිට එකම එක දෙයයි. ඒ තමයි type එක. එහෙනම් අපි type එක මේ විදියට ගමු movie list. ඒකට මම හදා ගන්නවා construct එකේ variable එකක් final string type කියලා. හරි ඊට පස්සේ type එක හරි අපි අනිවාර්යයෙන් ඒක required කරමු. required කළා මේ විදිහට construct එක හරහා මම pass කරනවා. එහෙනම් required ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතෙන්ට add කරගන්න widget.type කියලා. හරි ඊට පස්සේ අපි මෙන්න මේ movie list එක මේ විදිහට copy කරලා අරගෙන අපි යන් home page එකට. ඉතින් home page එකට ගිහිල්ලා
ඔයාලට බලන්න පුළුවන් අපේ කලින් ලයින් 149 වෙනකන් තිබුණා. ඒ තිබුණ එක තමයි මම කොපි කරලා ගත්තේ. ඊට පස්සේ ආයෙමත් මේ 94 වෙනකන් තියෙන කොපි බෝඩ් එක මම මේ විදිහට රිමූව් කරනවා. රිමූව් කළා. එතකොට අපි මෙතන ලයින් මම හිතන්නේ 80ක් විතර ඉතුරු වුණා. ඊට පස්සේ මම අර කලින් ක්‍රියේට් කරගත්ත movie list කියන widget එක ඇඩ් කරනවා. එහෙනම් මේක අපි import කරගමු. හරි අපි මෙතන දෙන්න ඕනේ type එක. අපි type එක දෙමු popular. ඊට පස්සේ අපි ආයෙමත් මේක paste කරගමු. හරි ඊට පස්සේ අපි මේකට දෙන්න ඕනේ top rated. අපි බලමු top rated එකේ අකුරු හරියද කියලා. එහෙනම් top rated හරි ඒකත් හරි. ඊට පස්සේ අපි ආයෙමත් ඒක copy කරලා paste කරගමු. ඊට පස්සේ බලමු මොකද්ද දෙන්න ඕනේ කියලා. ඊළඟට දෙනවා upcoming එක. හරි. එහෙනම් මේ විදිහට upcoming කියලාත් අපි දෙමු. ඔන්න එහෙනම් මේ තුනම දුන්නා. හැබැයි මෙතන error එකක් තියෙනවා. මොකද්ද ඒකට හේතුව? ඉතින් මෙතන අපේ තියෙන්නේ column widget එකක් නේ. අපි column widget එකට data pass කරද්දී දැන් අපේ limit text width වෙලා තියෙන්නේ. එහෙනම් අපි මෙතනට pass කරන්න ඕනේ single tile scroll view එකකින් මේ column widget එක wrap කරන්න ඕනේ. එහෙනම් ඔන්න එහෙනම් column widget එකේ විදිහට wrap කරා අපේ data ටිකත් ඇවිල්ලා තියෙනවා. හැබැයි අපිට එකක් missing වෙලා තියෙනවා. මෙන්න මේ popular කියන title එක. හරි. එහෙමනම් අපි ඒකත් මේ විදිහට pass කරගමු. එහෙනම් මම යනවා ආයෙමත් මේ විදිහට පල්ලෙහාට scroll කරලා මේක ඔයාලට බලා ගන්න පුළුවන් මේ popular කියලා තියෙනවා. හරි. ඒකත් මම copy කරලා අරගෙන යනවා movie list එකට ගිහිල්ලා මේක මම wrap කරනවා column එකකින් wrap කරලා මේ විදිහට paste කරලා අපි save කරලා බලමු මොකද වෙන්නේ කියලා. ඔව් error එකක් ආවා. එහෙනම් මම මේක wrap කරනවා ආයෙමත් expanded widget එකකින්. මේක කියලා කිව්වේ මෙන්න මේ future builder එක. හරි. ඊට පස්සේ ආයෙමත් මේ විදිහට reload කරගමු. අපි බලමු මොකද වෙන්නේ කියලා. සමහරලාට හරි මේ විදිහට overflow issue එකක් බලාපොරොත්තු වුණා. අපි එහෙනම් මේක 3.5කට වගේ වැඩි කරගමු. 3.5කට වැඩි කරගෙන අපි දෙමු මේකේ main axis alignment එක cross axis alignment එක start කියලා. හරි එහෙනම් cross axis alignment එක මේ විදිහට start කියලා දුන්නා. එහෙමනම් popular movie කියලා තමයි මෙතන තියෙන්නේ. අපි එහෙනම් title එකත් මේ විදිහට construct එක හරහා pass කරගමු. ඉතින් අපි කලින් ගත්තේ type එක අපි දැන් ගන්නවා string title. හරි. ඊට පස්සේ දැන් අපිට ලේසියෙන්ම මේ ටික access කරන්න පුළුවන්. එහෙනම් මම මේ විදිහට title එකත් මෙතන paste කරනවා widget.title. හරි ඊට පස්සේ අපි මෙතන pass කරමු popular ඊට පස්සේ ඊළඟ එක title එක top rated ඊළඟ එකේ title එක තමයි upcoming. හරි එහෙනම් title එහෙනම් ඔයාලට බලා ගන්න පුළුවන් අපි කියපු විදිහටම ඒ ටිකේ changes ටික වුණා. හරි එහෙනම් ඔන්න අපි දැන් home page එකේ වැඩ ටිකක් නම් ඉවරයි. ඒත් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් අපිට ඕන නැති වැඩක් වෙලා තියෙනවා. ඒ තමයි අපේ මේ what would you like to watch කියන text එක ටිකක් left align වෙලා තියෙනවා. හැබැයි අපිට ඒක center වෙලා තමයි තියෙන්න ඕනේ. එහෙනම් මම ආයෙමත් යනවා home page එකේ උඩට මේ විදිහට scroll කරලා හරි එතකොට මම මෙන්න මේ text එක center widget. එහෙමනම් මේ text widget එක මම දැන් center widget එකකින් wrap කරගන්නවා. wrap කරගෙන අපි මේ විදිහට run කරලා බලමු. හරි එහෙනම් මෙන්න මේ විදිහට text එක center වුණා. එහෙමනම් අපි දැන් ලෑස්ති වෙන්නේ movie details page එක create කරන්න. එහෙනම් මම ආයෙ file explorer වලට ගිහිල්ලා lib folder එකට යනවා. lib folder එකේ අපි create කරගෙන තියෙනවා pages කියලා folder එකක්. ඒක ඇතුළේ මම create කරනවා අලුතෙන් ෆයිල් එකක්. මම මේකට නම දෙනවා movie_details.dart කියලා. එහෙනම් movie details ටික තියෙන්නේ මෙන්න මේ ෆයිල් එකේ. හරි ඊට පස්සේ අපි මේකට create කරගමු stateful widget එකක්.
ඊට පස්සේ අපි මේකේ නම change කරමු මේ විදිහට movie details. ඊට පස්සේ missing වෙච්ච import statement එක මම මෙන්න මේ විදිහට add කරගන්නවා. හරි. ඊට පස්සේ අපි ආයෙමත් යන් හැබැයි මේ movie details එකට accept කරන්න ඕනේ parameter එකක් තියෙනවා. ඒ තමයි අපේ model එක. එහෙනම් අපි final අපි මේකට නම දෙමු movie model. ඉතින් movie model කියලා අපි කලින්ම හදාගෙන තියෙන්නේ movie model. ඒ වගේම movie model කියලා අපි දෙමු. ඊට පස්සේ constructor function එක කරා මේ විදිහට values ටික pass කරගමු. හරි. එහෙනම් අපිට දැන් movie model එක pass කරන්න පුළුවන්. ඒකට මම යනවා home page එකට. home page එකට ගිහිල්ලා මම යනවා ඊට පස්සේ මෙන්න මේ විදිහට movie list එකට ගිහිල්ලා මම මේකේ widget එකක් තියෙනවනේ. එහෙනම් මම මේ widget එක ඇතුළටම යනවා movie card. එහෙනම් movie card කියන widget එක මේ contain එකන්නේ return වෙන්නේ ඒ වෙනුවට මම මේක gesture detector කියන widget එකෙන් wrap කරගන්නවා. එහෙනම් අපි ඒකට දෙමු on tab. ඊට පස්සේ අපි මේකට lambda function එකක් දෙමු. ඊට පස්සේ අපි කියමු navigator. ඔන්න navigate වෙන්න කියලා තමයි කියන්නේ. එහෙනම් මේ navigate වෙන්න මම මේ වෙලාවේ pass කරන්නේ navigator dot of context dot push. නම් push කියන method එක පාවිච්චි කරලා තමයි මම මේ වෙලාවේ navigate වෙන්නේ. ඊට පස්සේ මේ push එකට මම පාවිච්චි කරනවා material page route movie details කියලා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ විදිහට missing වෙච්ච import statement එකක් මම add කරගන්නවා. හරි. ඊට පස්සේ අපිට මේ array එක තියෙනවා. එහෙනම් array එක fix කරගන්න අපිට import කරගන්න වෙනවා මෙන්න මේ විදිහට. ඔන්න එහෙනම් දැන් user කෙනෙක් click කරපු ගමන් අපිට මෙන්න මේ details page එකට යන්න පුළුවන්. ඒ ඉතින් මේ details page එක back වුණේ කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇති. මේ details page එක දැන් තමයි return වෙලා තියෙන container එකක්. හැබැයි ඒ වෙනුවට අපිට return වෙන්න ඕනේ scaffold widget එකක්. හරි. එහෙනම් scaffold widget එක return කරපු හැටි අපිට ඒ array එක يعني black වෙලා තිබි screen එක white වුණා. එහෙනම් අපි දැන් ලෑස්ති වෙන්නේ implementations ටික කරන්න. එහෙමනම් අපි ඉස්සල්ලාම scaffold widget එකේ body කියන property එක ගමු. body කියන property එක අරගෙන මම මේකට column widget එකක් add කරගන්නවා. ඊට පස්සේ column එකේ children මේ විදිහට pass කරලා මම මේ වෙලාවේ pass කරන්න යන්නේ අපි size box එකක් ඉස්සල්ලාම add කරගමු. size box එකට අපිට size එක dynamic විදිහට අපි pass කරමු. එහෙනම් size කියන type එකෙන් මම define කරගන්නවා size. අපි මේකට නම දෙමු media query dot of context dot size. ඊට පස්සේ අපි size එක දෙමු මේ size box එකට height එක size dot height අපි වැඩි කරමු 0.5න්. ඔන්න එතකොට අපි කියනවා අපේ screen එකේ size එකෙන් හරියටම භාගයක් ගන්න කියලා. එහෙනම් අපි child කෙනෙක් විදිහට pass කරමු stack widget එකක්. නෑ stack එකේ children ලා මම pass කරනවා. ඊට පස්සේ අපි දෙමු position.fill. position.fill කියලා children කෙනෙක් විදිහට මම pass කරනවා image එක. එන image.network. ඉතින් image.network වදන්න අපි pass කරන්න අපි internet එකෙන් මොනවා හරි image එකක් අරගෙන display කරද්දී ඊට පස්සේ අපි ගමු මේ විදිහට widget dot movie model dot අපි බලමු ඉස්සලාම මොකක්ද අපිට දෙන්න පුළුවන් කියලා. අපි බලමු banner එක අර අපි poster එකේ තිබ්බ image එක poster path. එහෙනම් අපි බලමු. හැබැයි මේක වැඩ කරන්න විදිහක් නැහැ. එහෙනම් මම ආයෙමත් යනවා අපේ movie card එකට. movie card එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට මම copy කරලා ගන්නවා. මොකද අපි අර path එක set කරලා තින්නේ මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ විදිහට එක paste කරනවා. paste කරලා මොකද අපි අර base image path එක තියෙනවනේ. ඒක අපිට ඕනි. ඊට පස්සේ මම මෙතනට add කරගන්නවා widget.movies කියලා. ඊට පස්සේ අපි මේක ආයෙමත් restart කරගමු app එක. අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි එහෙනම් images ටික මේ විදිහට load වුණාන් පස්සේ මම ආයෙමත් click කරනවා. ඔන්න click කරනාගෙන් පස්සේ අපිට අපේ image එක display වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මේකට width and height එක set කරගමු. width එක මම දෙනවා මේ වෙලාවේ double.infinity. ඒ කියන්නේ සම්පූර්ණම width එක ගන්න කියලා කියනවා. ගන්න ඊට පස්සේ මම කියනවා fit. මම දැන් මෙන්න මේ fit කියන property එක pass කරලා සම්පූර්ණ
අපේ available වෙලා තියෙන ස්පේස් එකට මේක ෆිට කරන්න ලෑස්ති වෙන. එහෙනම් fit box fit dot කියලා ඔයාට ෆුල් කවර් එකට අපි ගමු ගන්න. ඔව් කවර් එක ආවා. ඒත් පොඩ්ඩක් ඇදිලා වගේ. අපි බලමු මේක fill කියලා දීලා මොකද්ද අපිට සෙට් වෙන්නේ කියලා. නෑ fill හරියන්නේ නැහැ. අපි cover කියලා දෙමු. හරි. ඊට පස්සේ අපි මේකේ height එක තව ටිකක් වැඩි කරමු. සාමාන්‍යයෙන් 6ක් වගේ. හරි. එහෙනම් 6ක් දුන්නාට පස්සේ ටිකක් shape වුණා. ඊට පස්සේ අපි තව ටිකක් මේක එතකොට මේකේ background color එක අපි black කරමු. එනම් මේ ඒ කියන්නේ මේ page එකේ background color එක black කරන්න මම ආයෙමත් යනවා line 18 මේ scaffold widget එකේ තියෙන property එක background color කියලා. එහෙනම් ඔයා දන්නවා අපිට flutter වල තියෙන colors access කරන්න පුළුවන්. colors dot කියලා colors dot black කියලා මම මෙන්න මේ විදිහට pass කරනවා. ඔන්න එහෙනම් අපේ මෙන්න මේ විදිහට UI එක change වුණා. ඉතින් මේක තව ටිකක් අපිට තාත්වික කරන්න ඕන නිසා මම මෙන්න මේ හරියෙන් add කරගන්න හදනවා පොඩි gradient color එකක්. අපි බලමු මොකක් වෙයිද කියලා. එහෙනම් ආයෙමත් මම පාවිච්චි කරනවා මේ විදිහට container widget එකක්. container එකේ හදාන්නවා තියෙනවා. අපිට pass කරන්න පුළුවන් decoration. ඊට පස්සේ අපි දෙමු box decoration. ඊට පස්සේ අපි gradient color එකක් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ gradient එකෙත් අපි pass කරනවා linear gradient. එහෙනම් linear gradient එකට අපිට color එහෙමනම් මෙන්න මේ linear gradient එකට color දෙන්න තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. අපි එහෙමනම් ඉස්සල්ලාම දෙමු පොඩි light black color එකක් colors dot black dot with opacity කියලා අපි දෙමු. අපි opacity එක 0.2ක් වගේ දෙමු. ඊට පස්සේ අපේ ඊළඟ color එක විදියට colors dot black කියලා අපි දෙමු. හරි. ඊට පස්සේ ඊළඟ දේ තමයි අපිට තව සෙට් කරන්න තියෙනවා being ඒ වගේම end property එක. එහෙනම් අපි begin ඊට පස්සේ අපි දෙමු alignment dot center ඒ වගේම end alignment dot අපි මේකට දෙමු bottom center. ඊට පස්සේ අපි bean එක top center කියලා දෙමු. අපි බලමු මොකද වෙන්නේ කියලා. අපිට set වුණ නැත්නම් අපි change කරගමු. හරි. ඔන්න මේ විදිහට apply වුණා. හැබැයි ඒක ටිකක් වැඩි වගේ. අපි හින්දා top center කියන එක center කරමු. හරි. ඔන්න මේ විදිහට change වුණා. ඉතින් දැන් මෙන්න අපේ background එකයි image එකයි ගානට match වෙනවා. හරි. එහෙනම් මම ආයෙමත් යනවා design එකට ගිහිල්ලා දැන් අපිට මෙන්න මේ විදිහට අපේ text ටික add කරගන්න පුළුවන්. ආයෙමත් app එක restart කරලා බලමු. ඊට පස්සේ මම දැන් click කරනවා මෙන්න මේ image එක විතරේ Sonic Tree කියන එකේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ලස්සනට දැන් අපේ details page එකට යනවා. ඒ වගේම තියෙන එකත් ඒ කියන්නේ මේ අපේ image එක ඊට පස්සේ background color එක ඔක්කොම ටික ගානට match වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ දැන් අපි දැන් ලෑස්ති වෙන්නේ අපේ තියෙන title ඒ ටික add කරලා විස්තර ටික පෙන්වන්න. එහෙනම් අපි මේ විදිහට text widget එකක් add කරගමු. text widget එක මෙතනින් add කරගමු. text widget එක කියන්නේ line 43 මම add කරගන්නේ. එහෙනම් widget dot movie model dot අපි දෙමු title. ඒ වගේම color එක අපි දෙමු style text style colors dot white. ඊට මේ විදිහට save කරමු. save කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් text එක මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් මම මේකට position එකක් set කරනවා. position එක set කරලා අපිට ඕනි තැනට ගමු. position top එක සාමාන්‍යයෙන් අපි 20 වගේ දීලා බලමු. හරි. අපි ඒක dynamic විදිහට change වෙන්න දෙමු. position එක එහෙනම් size dot height වැඩි කරනවා අපි 103. හරි. 103 අපි 104ක් කරමු. 105ක්. ඔව් 105 මම හිතන්නේ set වෙනවා අපිට. එහෙනම් දැන් මෙන්න මේ text එක center කරගමු. ඒකට මම දෙනවා left 0 ඒ වගේම right 0 කියලා.
ඊට පස්සේ මේ විදිහට center widget එකකින් wrap කරගන්නවා. හරි ඊට පස්සේ මම මේකේ text style ටිකක් add කරගන්නවා. ඒ කියන්නේ මට font size එකක් ඕනේ. font size එක අපි දෙමු 30. ඒ වගේම font weight එක bold. font weight.bold. එහෙමනම් අපි දැන් ලෑස්ති වෙන්නේ අපේ මේ movie details page එකට movie එකට අදාළ ratings add කරගන්න. ඉතින් මේ ratings add කරගන්න මම පාවිච්චි කරන්නේ Flutter වල තියෙන මෙන්න මේ package එක. ඉතින් මේ package එකේ නම තමයි Flutter rating. එහෙනම් අපි මේ package එක දැන් අපේ pubspec.yaml file එකට add කරගමු. හරි එහෙමනම් මම විදිහට මගේ ටර්මිනල් එක ඕපන් කරගන්නවා. new terminal Flutter pub add ඊට පස්සේ මෙන්න මේ විදිහට Flutter rating මම paste කරගන්නවා. හරි ඊට පස්සේ අපි බලමු මොන widget එකද පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් මේකේ තියෙනවා star rating කියලා widget එකක්. එහෙනම් ඒ widget එක තමයි අපි දැන් පාස් කරන්න ලෑස්ති වෙන්නේ. හරි එහෙනම් මෙන්න මේ star rating කියන widget එක මම paste කරනවා. අපේ මෙන්න මේ movie title එක තියෙනවනේ. මෙන්න මේ movie title එකට යටින්. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන missing වෙච්ච ඔයාගේ import statement එක add කරගන්න වෙයි. එහෙමනම් මෙන්න මේ විදිහට ඔයාගේ import statement එක add කරගන්න. add කළා අපි මේක save කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ratings add වුණා. හරි එහෙනම් මම ආයෙමත් යනවා postman එකට. ඉතින් postman එකේ අපි බලමු ratings display කරන්න අපිට තියෙන property එක මොකක්ද කියලා. ඉතින් මෙන්න මේ average vote average කියන එක පාවිච්චි කරලා තමයි අපිට rating display කරන්න වෙන්නේ. ඒ වගේම අපිට මේක 10න් 7.8ක් ඒ වගේ තමයි ගන්න වෙන්නේ. හරි එහෙනම් අපි කියමු අපේ මොඩල් එක එනවානේ movie model widgets අනිවාර්යෙන් widgets කියලා දෙන්න widget.moviemodel. කියලා අපිට පුළුවන් vote average එක ගන්න. ඊට පස්සේ අපි මේක save කරමු. ඔන්න එනවා මේකෙන් 5න් 5 ආවා. හැබැයි අපිට මේක දෙන්න ඕනේ start count කියන එක. මේකේ by default 5 කියලා තියෙන්නේ. මම දෙනවා star count කියන එක අපි 10ක් දෙමු. මොකද 10න් percentage එක විතර තමයි මේක පෙන්නන්න ඕනේ. ඔන්න එහෙනම් මේ විදිහට 10ක් තියෙනවා. 10න් 7.5ක් මෙතන තියෙනවා. එහෙනම් අපි ඔන්න මේ විදිහට අපේ star ටිකත් පෙන්නුවා. එහෙනම් මම ආයෙමත් යනවා අපේ design එකට. හරි එහෙමනම් අපිට ඊළඟට ඇඩ් කරගන්න තියෙන description එක ඒ කියන්නේ overview කියන එක අපි ගමු අය postman එකට. ඉතින් මේ postman එකේ තියෙනවා අපේ movie එකට අදාළව overview එක ඒ වගේම language එක වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි මේ වෙලාවේ overview එක විතරක් ඇඩ් කරගමු. එහෙමනම් මම ආයෙමත් යනවා මෙන්න මේ විදිහට stack අපි කලින් add කරගත්ත stack widget එක. එහෙනම් දැන් මම මේ stack widget එකකින් එළියට තමයි මේ description එක add කරගන්න. ඒ කියන්නේ overview එක add කරගන්න ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි දෙමු text. ඊට පස්සේ අපි දෙමු widget dot movie model dot කියලා අපිට overview කියලා මෙන්න මේ විදිහට access කරන්න පුළුවන්. හරි එහෙනම් අපි සේව් කරමු. එහෙනම් ඔයාලට පේන ඉතින් මෙන්න මේ විදිහට overview එක ඇඩ් වුණා. හැබැයි මේක අපිට පේන්නේ නැහැ. ඉතින් ඒකට හේතුව තමයි අපි මේකේ color එක change කරන්න ඕනේ. එහෙනම් අපි colors.white කියලා දීලා බලමු. හරි එහෙනම් මේක වටා අපිට පොඩි padding එකක් add කරගන්නත් වෙනවා. එහෙනම් මම මෙන්න මේ text widget එක wrap කරනවා padding widget එකකින්. හරිද? ඔන්න padding එකකින් wrap කරා. ඊට පස්සේ අපිට padding එක සාමාන්‍යයෙන් අපි දෙමු සාමාන්‍යයෙන් 16ක් වගේ දෙමු. තව ටිකක් මේක ලස්සන වෙන්න. හරි ඊට පස්සේ අපි දෙමු මේකේ text alignment එක දෙන්න තියෙනවා. එහෙනම් text alignment අපි දෙන්නේ මෙන්න මේ විදිහට style කියන property එකට පස්සේ තමයි අපි දෙන්න text align
textalicon.center ඔන්න නම් මේ විදිහට ලස්සනට සෙන්ටත් වුණා. හරි එහෙමනම් ඔන්න අපි දැන් අපේ මූවී එකේ නම පෙන්නනවා. ඊට පස්සේ ඒත් පේනවා ඉතින් මෙන්න මෙතන බෑක් බටන් එකක් නැහැ අපිට පිටිපස්සට යන්න. එහෙමනම් මම දැන් බෑක් බටන් එකක් ඇඩ් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒකට මම මෙන්න මෙතන ඒ කියන්නේ මගේ ලයින් 26 මම ඇඩ් කරගන්නවා බෑක් බටන් එකක්. එහෙනම් අපි ඉස්සල්ලාම icon එකක් ඇඩ් කරගමු. icons dot කියලා අපිට පුළුවන් arrow එක ගන්න back arrow අපි දෙමු arrow back ඊට පස්සේ මේ විදිහට කම එකක් දාගමු. හරි arrow එක ආවට අපිට පේන්නේ නැහැ. එහෙනම් මම මේක position widget එකකින් wrap කරගන්නවා. position ඊට පස්සේ අපි දෙමු සාමාන්‍යයෙන් top එකෙන් 50ක් විතර top එකෙන් 100ක විදිහට බලමු. ඔව් අපේ ඇඩ්විච් විසිට් එක නම් අපිට තාම පේන්නේ නැහැ. අපි මේක කලර් එක චේන්ජ් කරමු. colors.white හරි එහෙනම් මම අපේ ආයෙමත් රීස්ටාර්ට් කරගන්නවා. ඊට පස්සේ මම ආයෙමත් ගිහලා මෙන්න මේ මූවී එක උඩ ක්ලික් කරනවා. හරි ඊට පස්සේ අපි ආයෙ බෑක් වෙමු. හරි මෙන්න මේ මූවී එක ඒත් අපේ බෑක් අයිකන් එක පේන්නේ නැහැ. අපි බලමු ඇයි ඒ කියලා. බෑක් අයිකන් එක පේන්නේ නැති ඉෂුව එක ෆික්ස් කරගන්න මම කොපි කරගන්නවා මේ විජිට් එක. ඊළඟ ලයින් 26 ඉඳන් 29 වෙනකම්. ඊට පස්සේ මම මේකේ ඕඩර් එක චේන්ජ් කරනවා. එහෙනම් මම මේක පේස් කරනවා. මෙන්න මේ අපි බලමු ආයෙමත්. ඔව් එහෙනම් මෙන්න මේ පොසිෂන් විජිට් එක උඩින් අපි මේක පේස් කරමු. පේස් කරලා මේක සේව් කරනවා. සේව් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. අපි බෑක් අයිකන් එක තියෙනවා. I think top එකෙන් අපි සාමාන්‍යයෙන් 50කට වගේ ගමු. ඊට පස්සේ අපි මේක wrap කරමු. container widget එකකින්. ඊට පස්සේ අපි මේකට තව ඇඩ් කරගමු කලර් එකක්. අපි ඩෙකරේෂන් ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරගමු. එහෙනම් box decoration. ඊට පස්සේ අපි දෙමු colors.black කියලා දෙමු. හරි එහෙනම් black ඒ විදිහට ඇඩ් කරගත්තා. ඊට පස්සේ අපිට මේක padding එකක් ඕනේ. padding edge_insets.all. ඊට පස්සේ මේක padding එකක් ඇඩ් වුණා. ඊට පස්සේ border radius.circle 20. එහෙනම් මෙන්න මේ විදිහට border radius එකත් ඇඩ් කරගත්තා. මේක border radius නම් 30ක් වගේ තව කරලා බලමු. අපි බලමු තව ටිකක් හරි. එහෙනම් මම හිතන්නේ 30 shape. ඒ වගේම අපි margin එකත් ඇඩ් කරගමු. margin edge_insets.all. අපි දෙමු ඒකට සාමාන්‍ය 10ක් වගේ. හරි ඊට පස්සේ මට හිතෙනවා මේ කලර් එක තව ටිකක් ලයිට් වෙනවා හොඳයි කියලා black එක. එහෙනම් අපි දෙමු සාමාන්‍ය 38 වගේ. එහෙනම් ඔන්න දැන් user එකට මේ බටන් එක ක්ලික් කරලා back වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒකට මම wrap කරගන්නවා මෙන්න මේ line 46 තියෙන container widget එක gesture detector widget එකකින්. එහෙනම් gesture detector කියලා අපි දෙමු. ඊට පස්සේ මේකේ තියෙන property එකක් on tap කියලා. ඉතින් මේ on tap පාවිච්චි කරලා අපිට පුළුවන් අපිට කියන්න දැන් ඔයා අනිත් page එකට යන්න කියලා. එහෙනම් අපි කියමු navigator.off context.pop. එහෙනම් navigation stack එකෙන් අයින් වෙන්න කියලා තමයි අපි කියන්නේ. එහෙනම් ඔන්න මේ විදිහට අපිට අයින් වෙන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට තියෙන movies click කරලා යන්න පුළුවන්. එහෙනම් ලස්සනට දැන් අපි වැඩ කරනවා. හරි එහෙමනම් අපි තමයි page එකේ ඉඩක් තියෙනවනේ. අපි ඉතින් ගොඩක් දේවල් පෙන්වන්න ඕනේ. අපි එහෙම කරමු. recommendation කියලා අපි යාලා තව movies ටිකක් මෙහෙම කියන්නේ අනිත් movies ටික අරගෙන මෙතන recommendation කියලා අපි horizontally scroll කරන්න දෙමු. හරි ඒකට මම යනවා මේ වෙලාවේ home widget එකට home එකට ගිහිල්ලා home page එකේ තියෙන මෙන්න මේ upcoming movies මම copy කරගන්නවා. එහෙනම් මේ upcoming movies copy කරලා අරගෙන මම යන්නේ මේ වෙලාවේ මෙන්න මේ movie details page එකට. ඊට පස්සේ movie details page එකට ටිකක් යටට ගිහිල්ලා මම මෙන්න මේ text එක යටින් අපි text එකයි දෙකම එක line කියන්නේ එක column එකේ දාම විතර padding අපිට දෙකම apply කරන්න පුළුවන්. එහෙනම් මම මේක මේ text widget එක කියන්නේ මෙන්න මේ line 89 තියෙන text widget එක මම convert කරනවා column widget එකට. ඊට පස්සේ මම මෙන්න මෙහෙම paste කරනවා. paste කරලා movie list එක මෙන්න මේ විදිහට import කරගන්නවා. import කරගත්තයින් පස්සේ ඔයාලට වෙන upcoming කියලා ලස්සනට තියෙනවා. හැබැයි overflow issue එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ overflow issue එක fix කරගන්න මම දැන් මේ වෙලාවේ කරන්න යන්නේ මෙන්න මෙතන අපේ උඩම තියෙන column widget එක single child scroll view එකකින් wrap කරගන්නවා. එහෙනම් අපි wrap කරගමු single child scroll view එකකින්. ඔන්න එහෙනම් දැන් අපි movie details page එකට ආවට පස්සේ upcoming movies ටිකත් අපිට මේ වගේ බලා ගන්න පුළුවන්. හරි අපි upcoming movies කියලාම දෙමු. movies. ඊට පස්සේ මම හිතනවා අපිට පුළුවන් මේ font size එක තව පොඩි කරගන්න. ඒක අපිට lazy වෙයි. UI එක look එක හොඳ වෙයි කියලා දෙනවා. එහෙනම් අපි ඉස්සර කරලා කරගමු. එහෙනම් හරි එහෙනම් මේ තියෙන්නේ upcoming movies. එහෙනම් මේ තියෙන අපි select කරමු movie එක. මේ movie එකේ description එක, මේ movie එකේ rating එක. හරි එහෙනම් ඔයාලා හරියට ඔයාලා මෙන්න මේ upcoming movies ටික automatically suggestion එකේ මේක ඔයා කැමති විදිහට ඔයාලා මේක adjust කරලා ගන්න පුළුවන්. ඉතින් මම දැනට lazy විදිහට තමයි මේ හදාගත්තේ. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු අපි කොහොමද app එකේ search functionality එක implement කරන්න කියලා. ඉතින් ඒකෙදී user මොනවා හරි text එකක් මෙතන enter කරලා මේ search button එක උඩ click කරාට පස්සේ එන result එක අපි app එකේ display කරලා user මොනවාම හරි search result එකක් උඩ click කරාම details page එකට ගිහිල්ලා පෙන්නමු. හරි එහෙමනම් අදට මෙච්චරයි. ඉතින් ඔයත් Flutter වලින් mobile application development ඉගෙනගෙන වැඩක් වෙන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ දවසේ මේකේ part 2 වීඩියෝ එකකින් හම්බ වෙමු.